ධර්මදේශනය බුදුගුණ යටතේ සත්තා දේව මනුස්සානං බුදුගුණය දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද ගින්තොට විමල ස්වාමින් වහන්සේ ස්ථානය කැනඩාවේ ටොරන්ටෝ නුවර මහමෙවුනා භාවනා සපුවේදී දිනය 2006 වසරේ අගෝස්තු මාස නමස්කාර වේවා බුදුරුවනට සම්මදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සම්මදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සම්මදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සම්මදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. සද්ධාන්ත පිටුනි අපි අද දිනේදී හවස කිලන්පස බුද්ධ පූජා පවත්වලා දැන් සූදානම් වෙන්නේ අපගේ භාග්‍යවත් අරහත් මහා කාරුණික වූ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයට සවන් දෙන්න. අපි මේ දීර්ඝ සංසාර ගමනක දිගින් දිගටම එන්න හේතුව අපට කාරණා හතරක් අවබෝධ වුණේ නැහැ. මොනවද? චතුරාර්ය සත්‍යය. අපට දිගින් දිගට මේ සංසාරේ එන්න උනේ හේතුව ඒක. අපට කාරණා හතරක් අවබෝධ වුණේ නැහැ. ඒ තමයි දුක කුමක්ද කියන එක අපි අවබෝධ කරේ නැහැ. මේ දුක හටගන්නේ කොහොමද කියලා අපි අවබෝධ කරේ නැහැ. මේ දුක නැතිවීම ගැන අපි අවබෝධ කරේ නැහැ. මේ දුක නැතිවීම පිණිස තියෙන මාර්ගය ගැන අපට අවබෝධයක් ඇති කරගත්තේ නැහැ. අපි මේ ජීවිතේදීත් ඒක කරගත්තේ නැත්නම් අපට කුමක් වෙයිද? කුමක් වෙයිද? දැන් ඉස්සෙල්ලා කතා කරා වෙන දේ. අපි ආවේ කොහොමද? ආව විදිහටම යන්න වෙයි. අපි මේ ජීවිතේදී මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරේ නැත්නම් අපි ආයි වැටෙනවා සංසාරෙට. මේ සංසාරේ යනවා කියන එක මේ රෙඩ් කාපට් එකක් දාපු ඕම් හොඳට සුව පහසු යන්න තියෙන එකක් නෙවෙයි. මේ සංසාරය ඊටාම දුක් සහිත එකක්. අපි මේ ජීවිතයේදී මේ මනුස්ස ලෝකෙ හිටියට ඊළඟ ජීවිතේ තීරණය කරන්නේ අපි මේ ජීවිතයේදී කරන ලද කර්මය. කම්මස්ස කෝම්හි කම්මදායාද කම්ම පටිසරණ කම්ම බන්දු. කර්මය තමයි අපේ ඥාතිය. කර්මය තමයි අපේ උප්පත්ති ස්ථානයේ තීරණය කරන්නේ. ඉතින් මෙන්න මෙහිම යන්න තියෙන්නේ කර්මයට දාස වෙලා. හේතුව තමයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොවීම. මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොවි අපි සංසාරේ යන්නේ කාරණා හතරකට බැඳිලා. නිකන් නෙවෙයි යන්නේ. කාරණා හතරකට බැඳිලා කාරණා හතරක් අවබෝධ නොවීම නිසා. බැඳෙන ගිය කාරණා හතර තමයි
කාමයට බැඳිලා. අපි කාමයට බැඳිලා තියෙනවද නැද්ද? බැඳිලා තියෙනවා. අපි දෘෂ්ටීන් වලට බැඳිලා තියෙනවා. බැඳිලා තියෙනවද නැද්ද? බැඳිලා තියෙනවා. නොඑක් දෘෂ්ටීන් වලට බැඳිලා තියෙනවා. ඊළඟ එක තමයි නානා ප්‍රකාර වූ සිල් ක්‍රම වෘත වලට බැඳිලා ගිහිල්ලා තියෙනවා මේ ලෝක සත්‍යය. බැඳිලා ගිහිල්ලා තියෙනවද නැද්ද? තමන්ගෙන් බලන්න ඕනේ. දැන් ධර්මයේ දකින්න තියෙන තමන්ගෙන් නානා ප්‍රකාර වූ සිල් වෘත වලට අපි බැඳිලා ගිහිල්ලා තියෙනවා. ඊළඟට අපි බැඳිලා ගිහිල්ලා තියෙනවා මගේ ආත්මය කියලා එකක් තියෙනවා කියලා. මේව ඉගෙන ගත්ත මතකද? කොතනද මේ ටික හම්බුනේ? හම්බෙච්ච තැන කියන්නේ මතක නැහැ. මතක නැහැ. දැන් මම කිව්වම මතක වෙයි. කාම උපාදාන ගැන තමයි කාමයට බැඳිලා ගියා කියලා කිව්වේ. ditthi උපාදාන දෘෂ්ටීන් වලට බැඳිලා ගියා කිව්වේ. සීලබ්බත උපාදාන සිල්වත වලට බැඳිලා ගියා කිව්වේ. මම අත්වාද උපාදාන මගේ ආත්මයට බැඳිලා ගියා කියලා කිව්වේ. කොතනදද හම්බුනේ? කොරොපොයිද? කොයිද? පටිච්ච සමුප්පාදයේදී ඕන්න බලන්න මතකෙ හැටි. කොතනද හම්බුනේ? පටිච්ච සමුප්පාදයේදී තමයි මේ ගැන විස්තර කරේ. දැන් එතකොට අපි මේ සංසාරේ යන්නේ ඔන්න ඔයක. දැන් මේ සංසාරේ යන්න හේතුව ඕක. මොකද්ද? මෙන්න මේ කාරණා හතරට බැඳිලා ගිහිල්ලා. කාමයට බැඳිලා, දෘෂ්ටීන් වලට බැඳිලා, සිල් වෘත වලට බැඳිලා, මගේ ආත්මය කියන එකක් තියෙනවා කියලා බැඳිලා. ඔය හතරට බැඳිලා අර කාරණා හතර අවබෝධ නොවීම. මේ හතරට බැඳිලා අර කාරණා හතර අවබෝධ වෙලා නැහැ. දුක අවබෝධ වෙලා නැහැ. දුකේ හටගන්න විදිය අවබෝධ වෙලා නැහැ. දුකේ නැතිවීම අවබෝධ වෙලා නැහැ. නැතිවීම පිණිස තියෙන මාර්ගය Taman තේරුම් අරන් නැහැ. ඕක තමයි සංසාරේ යන්නේ. එහෙමනම් යම් කිසි කෙනෙක් මේ බැඳිලා ගියපු කාරණා හතරෙන් නිදහස් වුණොත්, අර අවබෝධ නොවිච්ච කාරණා හතර අවබෝධ වුණොත් කොමක් වෙයිද? කොමක් වෙයිද? සතර ගමන නවතිනවා. දැන් Taman කැමති කුමක් කරගන්නද? යන්නද ඉන්නද? කොහොමද කැමැත්ත? තව යන්න. නවතින්න නම් ඕක කරගන්න. නවතින්න නම් ඔය බන්ධන හතරෙන් නිදහස් වෙන්න ඕනේ. උපාදාන හතරෙන්. අර අවබෝධ නොවිච්ච කාරණා හතර අවබෝධ කරගන්න ඕනේ. දැන් මේ කටයුත්ත සඳහා අපිට නිදහස තියෙන වෙලාවට විතරක් කරන්න ඕනද? නැත්නම් මාසිකට දවසක් විතරක් කරන්න ඕන එකක්ද? නැත්නම් ඉඳලා හිටලා Tamanට විවේක තියෙන වෙලාවකදී කරන්න ඕන එකක්ද? කොහොමද මේක කරන්න හොඳ? හැම වෙලාවෙම. මොකද මේ අපි හැම වෙලාවෙම සංසාරයට දේවල් එකතු කරනවා. අපි හැම වෙලාවෙම උපාදාන හතරෙන් එකකට බැඳිලා ඉන්නේ. උපාදාන හතරෙන් එකකට බැඳිලා ඉන්නවා නම් අපිට හැම මොහොතෙම සසර ගමන සකස් වෙනවා. අපට විවේක ගන්න, නිවාඩු ගන්න වෙලාවක් තියෙන්නේ නැහැ. කිසි වෙලාවක් නැහැ. අපි තේරුම් ගන්න ඕනේ අපේ ප්‍රශ්නය. අපි අපේ ප්‍රශ්නය හඳුනනකම් අපට පිළිතුර හොයාගන්න බෑ. මම උදාහරණයක් කියන්නම් මේකට. දැන් මේ අය හැමදෙනාම මේ පාසල් වියපත් කළා ආපු පාසල් යන දරුවන් ඉන්නවා මෙතන, තරුණ අය ඉන්නවා. මේ අයට මතක ඇති අපි ඉස්කෝලේ යන කාලේ ප්‍රශ්න පත්‍රයක් හම්බුණා අපට. ඒ ප්‍රශ්න පත්‍රයේ තියෙනවා හරි උත්තරය යටින් ඉරක් අඳින්න කියලා. එහෙම ප්‍රශ්න පත්‍ර හම්බෙලා තියෙනවද නැද්ද? තියෙනවා. එතකොට උත්තර හතරක් දීලා තියෙනවා. 1 2 3 4 කියලා. ඒ උත්තරය
ඒන් එහෙකට තමයි ඉරක් අඳින්න කියලා තියෙන්නේ. හරි උත්තරේ යටි. උඩින් ප්‍රශ්නය තිබුණේ නැත්තම් අපි මොන උත්තරයකටද ඉර අඳින්නේ? අපට උත්තරයක් ගලප ගන්න පුළුවන්ද? උත්තරයක් ගලප ගන්න බෑ. ප්‍රශ්නය දීලා තිබුණේ නැත්තම් උත්තරේ හොයාගන්න බැරි වෙලා යනවා. අන්න ඒ වගේ තමයි මේ බුද්ධ ශාසනය. බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් ගලප ගන්න බෑ. ප්‍රශ්නේ දන්නේ නැති අයට. ඒ නිසා තමයි මේකත් ඉතින් විවේක වේලාවට කරන්න. වයසට ගියාම කරන්න. ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගනින් උඹලට පස්සේ පුළුවන් ඕව කරන්න කියලා කල් දාන්නේ. හේතුව මොකද්ද? ප්‍රශ්නේ හඳුනාගත්තේ නැතිකම. ප්‍රශ්නේ හඳුනාගත්තේ නැති නිසා උත්තරය හොයා ගලප ගන්න තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ තමයි මේ සසර ගමනට පිළිතුරු සැපයුවේ. මේ සසර ගමනට පිළිතුරු සැපයුවේ මිනිසුන්ට විතරක් නෙවෙයි දෙවියන්ට. මේ සංසාර ගමන නවත්තන්න ක්‍රමය මාර්ගය කියලා දුන්නා. අන්න ඒ නිසයි අපගේ ශාස්ත්‍රඥ වහන්සේ සත්තා දේව මනුස්සානම් කියලා කියන්නේ. දැන් අපිට හුඟ දෙනෙකුට තේරුම් ගන්න බෑ මේ කතාව. ඇයි සත්තා දේව මනුස්සානම්? අපේ ශාස්ත්‍රඥ වහන්සේගේ ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රඥාවන්ත සායං ධම්මෝ නායං ධම්මං දුප්පඤ්ඤස්ස. මාගේ මේ ධර්මය ප්‍රඥාවන්තයින් සඳහායි. නායං ධම්මං දුප්පඤ්ඤස්ස. දුෂ්ප්‍රඥයින්ට හිතන්න බැරි කෙනාට මේ ධර්මයෙන් ප්‍රයෝජනෙ ගන්න බෑ. ඒ අයට නෙවෙයි මේ ධර්මය. ඒ නිසා මේ ධර්මයේ තියෙන්නේ හිතන්න පුළුවන් කෙනාටමයි. හිතන්න පුළුවන් කෙනාමයි මේ ධර්ම මාර්ගය ඉස්සරහට යන්නේ. පින්නතුනි, උගත්කම බුද්ධිමත්කම අතර ලොකු වෙනසක් තියෙනවා. උගත් කෙනාගේ වැඩෙන්නේ මාන්නය. බුද්ධිමත් කෙනාගේ වැඩෙන්නේ නිහතමානීකම. අන්නේ මම එක දවසකුත් මේ අයට කතා කරා මේ ධර්ම මාර්ගයේ නිහතමානී කෙනාට, කීකරු කෙනාටයි මේ ධර්ම මාර්ගය විවර වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේමයි මේ ගැන විස්තර කරන්නේ ප්‍රඥාවන්තයෙක්ටයි මගේ මේ ධර්මය, දුෂ්ප්‍රඥයන්ට නෙමෙයි කියන එක. එතකොට අපි දැන් තේරුම් ගත්ත අපි කාරණා හතරකට බැඳිලා කාරණා හතරක් අවබෝධ නොවීම නිසායි අපි මේ සංසාරේ දිගට යන්නේ. අන්න එක තමයි අපේ ප්‍රශ්නේ වෙන්නේ. ඊළඟට අපිට මොකද වෙන්නේ කියන එක. මේක තේරුම් ගත්ත කෙනාට කියනවා සසර බය දකින්න කෙනා. මට මතකයි මේ ඇයට අපේ ලොකු ස්වාමීන් වහන්සේ මේ වැඩම වාසිත කාලේ සූත්‍ර දේශනාවකදී කියලා දුන්නා. දන්න කෙනාට දකින්න කෙනාට පමණයි මේ ධර්මය කියන්නේ. මතකද? දන්න කෙනාට දකින්න කෙනාට. අන්න සංසාර ගමනක් යන්න තියෙනවා කියලා දකින්නවා. මේක දුකක් කියලා එයාට වැටහෙනවා. අන්න එයා තමයි මේ ධර්මය තමන්ට පිළිසරණ කරගන්නේ. පීඩ පිළිසරණ කරගන්නේ. එහෙම නැති කෙනා මේ ධර්මය ප්‍රතික්ෂේප කරනවා. මම උදාහරණයක් කියන්නම් මෙහෙම. දැන් ඔන්න කෙනෙක් ඉන්නවා තම තමන්ගේ නෑ හැදෑවුත් හිතවත්තුත් ඇති මේ වගේ අය. අපි සමහර අය හම්බුනාම කියනවා සමහරුන්ට මත්පැන් බොන්න එපා. ඒක හොඳ නෑ. ශරීරයට විෂ සහිතයි. ලෙඩ හැදෙනවා. මේ විදිහට කියනවා. සිගරට් බොන්න එපා. සිගරට් බිව්වම කටේ පිළිකා හැදෙනවා. ඇඟේ ලේ පිළිකා හැදෙනවා. හැමේ පිළිකා හැදෙනවා. මේ විදිහට මේකේ අනතුරක් තියෙනවා කියලා අපි එයාට කියනවා. සිගරට් බොන්න එපා, මත්පැන් බොන්න එපා. මේ විදිහට ඒගොල්ලන්ට කිව්වම ඒගොල්ලන් මොකද කරන්නේ? කමන්නේ මට නේ පිළිකා හැදෙන්නේ ඔයාට මොකද? මමනේ ලෙඩ වෙන්නේ. මම ලෙඩුණාට ඔයාට ප්‍රශ්නයක් නැහැනේ. එහෙම කියන අය නැද්ද? අනන්ත ප්‍රමාණය ඉන්නවනේ. එහෙම කියන අය මට නම් හම්බෙලා දිනවන තරම්. ඕගොල්ලෝ නෙවෙයි ලෙඩ වෙන්නේ, මන්නේ ලෙඩ වෙන්නේ. ඒක ප්‍රශ්නයක් නැහැ. කියලා එහෙම කියනවා. බලන්න එතකොට තමන්ට තමන් වටින්නේ නැත්තම්
එයාට බුදුරජාණන් වහන්සේ වටීද? එයාට බුදුරජාණන් වහන්සේ වටින්නේ නැහැ. එයාට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ වටින්නේ නැහැ. එයාට ආර්ය මහා සංඝරත්නය වටින්නේ නැහැ. හේතුව ප්‍රශ්නේ හඳුනන්නේ නැතිකම. ප්‍රශ්නේ හඳුනන්නේ නැති නිසා පිළිතුරු ගලප ගන්න තේරෙන්නේ නැහැ. අන්නේ නිසායි භාග්‍යවතුන් වහන්සේ වදාළේ දන්න කෙනාටත් දකින්න කෙනාටත් මගේ මේ ධර්මයෙන් ප්‍රයෝජන තියෙනවා කියන එක. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ අවබෝධ කොට වදාළ ධර්මය ප්‍රථම කොට දේශනා කරේ අපි දැන් ඊයේ පෙරේදත් කතා කරා ඉසිපතන නිගදායි. ඉසිපතන නිගදායි තමයි පළවෙනිම ධර්ම දේශනාව ධම්සක් පැවතුම් සූත්‍රය. මේ සූත්‍ර දේශනාවට මේ මිහි පිට මේ පොළොව තලයෙන් මිනිසෙයින් පස් දෙනයි සවන් දුන්නේ. මේ ධම්සක් පැවතුම් සූත්‍රයට කී දෙනෙක්ද සවන් දුන්නේ? පස් දෙනෙක් සවන් දුන්න මනුෂ්‍ය ලෝකෙ. තවත් නොපෙනෙන ලෝකවලින් කොච්චරක් සවන් දුන්න කියලා හිතනවද? අසංකේයයක්. ගානක් කරන්න බැරි අප්‍රමාණ වූ දෙවි පිරිසක් මේ ධම්සක් පැවතුම් සූත්‍රයට සවන් දුන්නා. ඒ සවන් දීපු දෙවිවරු මාර්ගඵල ලැබුවා. ඒක කියන භූමාට දෙවියන්ගේ ඉඳලා අකනිට්ඨ බ්‍රහ්ම ලෝකයේ දක්වා දෙවිවරු මේ දේශනාවට සවන් දීලා ඒ දෙවිවරු භූමාට දෙවිවරු හඬ නගලා කියන්න ගත්තා. කොහොමද? ඒතම් භගවතා භාරාණසියං ඉසිපතනේ මිගදායි අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං අප්පතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේන කිවා ලෝකස්මින්ති. ඔය විදිහට තමයි හඬ නැගුවේ. ඒ කියන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේ වර්ණස ඉසිපතන මිගදායේදී ධම්සක් පැවතුම් ධර්ම චක්‍රය පවත්වන ලදී. අනුත්තර වූ ධම්ම චක්‍රය පවත්වන ලදී. ඒ ධර්ම චක්‍රය කිසිම දෙවියෙකුට හෝ කිසිම මාරයෙකුට හෝ කිසිම බ්‍රහ්මයෙකුට හෝ වෙන මොනියම්ම ශ්‍රමණ බමුණෙකුට හෝ නම් වෙනස් කළ නොහැක්කේය කියලා හඬ නගලා කිව්වා. ඔක තමයි කිව්වේ. දැන් මේක නොවටහා ගත්ත පිරිස් මේ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනා අතරේදී රකින්න දානවා ලංකාවේ දැන්. ඊට පස්සේ හයියෙන් ගහනවා බෙර ගහනවා කෑ ගහනවා. අර ධම්සක් පැවතුම් සූත්‍රයේ මුල ටික අහන්න කවුරුත් නැහැ. අන්තිමට අර දෙවිවරුන්ගේ ഘോഷාව ගැන කතා කරනකොට ඔන්න එන බෙර කාර්යෝ ටිකයි. ඔන්න ඇවිල්ලා කෑ ගහලා හරි යුද්ධයක් කරනවා. ඇයි මේකේ අර්ථය දන්නේ? දෙවිවරු හඬ නගලා කිව්වේ ඕක. ඒතම් භගවතා වාරාණසියං ඉසිපතනේ මිගදායි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඉසිපතන මිගදායි අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං අනුත්තර වූ ධම්මචක්කේ පවත්වන ලදී. එහෙම කියලා තමයි හඬ නගලා කිව්වේ. ඒ භූමාට දෙවියන්ගේ හඬ ඇහුණා චාතුම් මහරජක දෙවි ලෝකෙට. ඒ හඬ අහගෙන චාතුම් මහරජක දෙවිවරුත් ඒකම හඬ නගලා කිව්වා අනේ මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මේ ධර්ම චක්‍රය නම් කාටවත් වෙනස් කරන්න බෑ මේ ලෝකේ. දෙවියෙකුට මාරයෙකුට බ්‍රහ්මයෙකුට වෙන මොනියම් ශ්‍රමණ බමුණෙකුටවත් වෙනස් කළ නොහැකි කියලා දෙවිවරු සාදුනා. හඬ නගලා ඒ විදිහට හඬ නගලා කිව්වා. ඒක තමයි දිව්‍ය ഘോഷාව කියලා කියන්නේ. ඉතින් ඒ තාවතින්ස දෙවිවරුන්ගේ ඊට පස්සේ ඒ චාතුම් මහරජිකා දෙවියන්ගේ හඬ තාවතින්ස දෙවියන්ට ඇහුණා. ඒ දෙවිවරු හඬ නගලා ඒ විදිහට කිව්වා. ඒ දෙවිවරුන්ගේ හඬ ඇහුණා යාම දෙවිය ලෝකේ දෙවිවරුන්ට. ඒ දෙවිවරු හඬ නගලා කිව්වා. ඊළඟට යාමා දෙවිවරුන්ගේ යාම දෙවිය ලෝකේ හඬ ඇහුණා තුසිත දෙවිය ලෝක දෙවියන්ට. තුසිත දෙවිය ලෝක දෙවිවරු අර විදිහටම හඬ නගලා කිව්වා. මේ තුසිත දෙවිය ලෝකේ දෙවියන්ගේ හඬ ඇහුණා නිම්මාන රති දෙවියන්ට. නිම්මාන රති දෙවියන් හඬ නගලා කිව්වා. නිම්මාන රති දෙවියන්ගේ හඬ ඇහුණා පරිනිම්මිත වසවත්ති දෙවිය ලෝක දෙවියන්ට. ඒ දෙවිවරු හඬ නගලා කිව්වා. ඒ දෙවිවරුන්ගේ හඬ ඇහුණා බ්‍රහ්ම පාරිසග්ග දෙවියන්ට. ඒගොල්ලන් හඬ නැගුවා. බ්‍රහ්ම පුරෝහිත, ඉතින් මහා බ්‍රහ්ම, ඊළඟට පරිත්තාබා, ඔය වගේ දෙවි ලෝක යම් තාක් ඇත්ත. ඒ තාක් දෙවි ලෝක අකනිට්ඨ දෙවි ලෝක දක්වා තවත් පිටට යම් තාක් දෙවි ලෝක තියනවාද?
ඒ සියලු දෙවි ලෝකවල දෙවිවරු මහා හඬ නගලා ඔන්න ඔය විදිහට සජ්ජායනා කරා. ඒතම් භගවතා භාරාණසියං සිපතනී නිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං. මේක මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනුත්තර වූ ධම්සප්පවතුම් සූත්‍රයේ සජ්ජායනා කරන්නටි. මොනවද ධම්මචක්කේ? අපි ඊයේ කතා කරා. ධම්සප්පවතුම් සූත්‍රයේ කියවෙන්නේ කුමක් ගැනද? චතුරාර්ය සත්‍ය ගැන. අන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරා. ඒක ලෝකේ කාන්ත සත්‍යයක්. ඒක කාටවත් නම් වෙනස් කර නොහැක කියලා. යම්තාක් දිවි ලෝක තියෙනවද? ඒ තාක් දිවි ලෝක දසසහස්‍රී ලෝක ධාතු සංකම්පි සම්පකම්පි සම්පවේදී. අහලා තියෙනව නේද? ආනි දසසහසක් ලෝක ධාතුවම කම්පණයටපත් කරවමින් අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සසර දුකින් නිදහස් වෙන මාර්ගය පෙන්වා වදාළා. අන්න අපේ බුදුරජාණන් වහන්සේ සත්තා දේව මනුස්සාන. සත්තා දේව මනුස්සාන. පින්වතුනි හරි අසිරිමත් මේ දිවිවරු බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කොපමණ දුරට මේ ධර්මයේ ඉගෙන ගත්තද කියලා. සංයුත්ත නිකාය පළවෙනි කොටස දේවතා සංයුත්තේ කියලා සම්පූර්ණ කොටසක් තියෙනවා. දෙවිවරුන්මයි ඇවිල්ලා ඒක කතා කරන්නේ. එක එක විදිහට ප්‍රශ්න අහනවා. දෙවිවරු ඇවිල්ලා. ඉතින් දෙවිවරු ඇවිල්ලා අහනවා ඉඳගෙන මේ එක දෙවි කෙනෙක් කියනවා මේ දරුවන් තමයි කියන ශ්‍රේෂ්ඨ වන්නේ. ඊට පස්සේ කියනවා මේ ගවයන් තමයි කියන ලොකුම ධනය. මේ විදිහට කියන බුදුරජාණන් වහන්සේ කියනවා ඒක නෙවෙයි කියලා ශ්‍රද්ධාව තමයි කියන ලොකුම ධනය. ගවය නෙවෙයි කියන ධනය. දැන් ගවයෝ කියලා කිව්වේ ඒ කාලේ තිබිච්ච ලොකු ආදායම් මාර්ගයක්. ගව දැන් අදට ඉන්දියාවේ මිනිස්සුන්ට වඩා වැඩි කවුද? ගවයෝ. හරක් වැඩි ඉතිහාසයේ මේ ගව සම්පත වැඩි ඉන්දියාවේ මිනිස්සුන්ට වඩා වැඩිපුර ඉන්නවා. ඒක තමයි ඒගොල්ලන්ගේ ප්‍රධාන ආදායමක් හිතන්නේ. ඉතින් මේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ ආන දෙවිවරුන්ටත් මඟ පෙන්වුවා. ඉතින් බොහෝ දෙවිවරු ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කළා. දෙවිවරු මේ ධර්මය අසා ඉගෙන ගන්නේ රාත්‍රී කාලේදී. බුදුරජාණන් වහන්සේ සැතපෙලා තියෙන්නේ පැය 2යි දවසට. පැය 22ක් ගත කරේ සීල සත්‍යයන් වෙන්නේ. වාක් වෙනවට රාත්‍රී පෙරයම් යාමේ පසු වුණාම පෙරයම් කියලා කියන්නේ රාත්‍රියේ හවස 7 ඉඳලා රෑ 10 වගේ වෙනකම් කාලය. ඒක කියන පෙරයම් කියලා. ඊළඟට උදා වෙන්නේ පෙරයම් කාලේ පසු වෙලා. මධ්‍යම කාලේ පටන් ගන්නවා. ඒකේ මධ්‍යම වෙනකම් බුදුරජාණන් වහන්සේ දිවිවරුත් එක්ක තමයි හුඟක් දහම් දේශනා කරලා තියෙන්නේ. හුඟක් දේශනාවල තියෙන්නේ ඔය ජේතවනාරාමයේ බබළු වාදන ආවා කියලා දිවිවරු. ආන්නේ දිවිවරු ඇවිල්ලා එක එක දේව කොට්ටාස එක එක දේව නිකායන් සමහර වෙලාවට දිවිවරු දහස් ගණන් ඇවිල්ලා තියෙනවා. සමහර වතාවට දිවිවරු ලක්ෂ ගණන් ඇවිල්ලා තියෙනවා. අහන්න. සමහර වෙලාවට දිවිවරු දෙන්න ඇවිල්ලා තියෙනවා. සමහර වෙලාවට දිවිවරු එක්කෙනෙක් ඇවිල්ලා තියෙනවා. එක තැනකදී තියෙනවා දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ආපු සිද්ධියක්. එයා මනුස්ස ලෝකෙ ඉඳිද්දී බුදුරජාණන් වහන්සේව දකින්න හරි ආසයි. එයාට උදේට යන්න ඕනේ බුදුරජාණන් වහන්සේ බලන්න. එයාට දවල්ටත් යන්න ඕනේ බුදුරජාණන් වහන්සේ බලන්න. හැන්දෑවටත් යන්න ඕනේ බුදුරජාණන් වහන්සේ බලන්න. ඒ තරම් ශ්‍රද්ධාවන්ත. එයාගේ ශ්‍රද්ධාව නොදකින්න බෑ. ඉතින් ධම්පැන් දීගෙන මෙයා බොහොම හොඳට මේ ධර්ම මාර්ගයේ හැසිරිච්ච කෙනෙක්. දැන් මෙයා මිය පරලෝ ගියා. මෙයා මිය පරලෝ ගිහින් උපදින දෙවි ලෝකෙ. දෙවි කෙනෙක් වෙනවා. දැන් මෙයාට මේ දෙවි ලෝකෙ ඉඳගෙන බුදුරජාණන් වහන්සේ දකින්න ඉන්න ඕනේ. මෙයා මොකද කරේ? ඉපදිච්ච ගමන් එහෙ දැන් පහළ වෙච්ච ගමන් ආව බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්න. වන්දනා කරන්න ඇවිල්ලා මෙයා දැන් බුදුරජාණන් වහන්සේ ළඟ හිට ගන්නවා. මෙයා හිට ගන්නකොට මෙයාට ඉන්න බෑ පොළොව උඩ මෙයා වැටිලා යනවා. හරියට මේ තෙල් බින්දුවක් මහ පොළොවට දැම්මම තෙල් බින්දුව මෙහෙම වැටිලා යනවා නේද? අන්න ඒ වගේ වැටිලා යනවා. මෙයා ආයෙ හිට ගන්නවා. ආයෙ වැටිලා යනවා. මෙහෙම ආයෙ හිට ගන්නවා. ආයෙ මෙහෙම වැටිලා යනවා. ස්ප්‍රෙඩ් වෙනවා.
එතෙන් යන. ඊට පස්සේ බුදුජානක වහන්සේ දේශනා කළ තියෙන පින්වත් දෙවිය ගොරෝසු ශරීරයක් මවා ගන්න ඔබ. ගොරෝසු ශරීරයක් මවා ගන්න කියලා. මොකද එයාට මතක නැහැ. එයා දැන් මේ දිවි කෙනෙක් කියලා ඉන්නේ කියන එකවත්. දැක්කට පස්සේ එයාට බුදුරජාණන් වහන්සේ දැක්කට පස්සේ එයාට සීසන් නැතුව ගියා වන්දනා කරන්න. ආපු ගමන් හිටගත්තා. දැන් අපිට පේනවා එතකොට ඔන්න එතෙන්දී අපිට ගන්න පුළුවන් පොඩි අදහසක් දෙවි ලෝකේ දෙවිවරුන්ගේ ශරීරවල ස්වභාවය. මේ පොළොවේ හිට ගන්න බෑ. ඒ අයිට. මේ පොළොවේ හිටුගක් වෙලාවට අහසින් ඉඳගෙන තමයි අය කතා කරන්නේ අහසින් ඉඳගෙන. එහෙම නැත්නම් හුඟක් වෙලාවට මේ ගොරෝසු ශරීරම වාගෙන තමයි වන්දනා කරන්නේ මේ පොළොවේ හිටගන්නේ. ඊළඟට තවත් දේශනාවක තියෙනවා මේ දිවිවරු ගැන තියෙන දේශනාවක් තියෙනවා. දිවි ලෝකේ තියෙන සුධර්මා කියලා දේව සභාවක්. මේ සුධර්මා කියන දේව සභාවට තුසිත දෙවි ලෝකේ තමයි මේක පවත්වන්නේ. ඉතින් දෙවි ලෝක හැමකින්ම එනවා දෙවිවරු. සක්‍ර දේවේන්ද්‍රය තමයි මේ දෙවි ලෝකෝටම අධිපති වෙන්නේ. ඉතින් මේ සක්‍ර දේවේන්ද්‍රයා මුල් කරගෙන තමයි මේ කට්ටිය වටේ වාඩි. එතකොට හතරවරම් දෙවිවරු හතර පැත්තෙන් ඉන්නවා. ඒ දෙවිවරුන්ගේ වෙන වෙනම කණ්ඩායම් ඉන්නවා. ඒ අයට පිටිපස්සෙන් ඉන්නවා කියනවා ඔය භූතයෝ, කුම්භාණ්ඩයෝ, ඒ වගේ අය ඒ පිටිපස්සෙන් ඉන්නවා කියලා කියනවා. එතකොට මේ දෙවි ලෝකේ දැන් දෙවිවරුන්ට කතා කරනවා කියන ඒ වෙලාවට මනුස්ස ලෝකේ ඉඳලා දෙවි ලෝකෙට ආපු අලුතෙන් ආපු දෙවිවරුන්ගේ ප්‍රභාස්වර භාවය වැඩි. දෙවි ආලෝකය වැඩි. දෙවිය පෙනුම වැඩි. දෙවිය සුගන්ධය වැඩි. දෙවිය වර්ණය වැඩි. මේකට හේතුව සක්‍ර දේවේන්ද්‍රය කියනවා. මේකට හේතුව තමයි ඒ ආපු දෙවිවරු තෙරුවන් සරණ ගියලා අර සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන මේ ගුණ ධර්ම පහ ඇති කරගෙන ආපු අය. ඒ අය අනිත් දෙවියන් අතර කැපී පෙනෙනවා. ආලෝකමත්. බොහොම කැපී පෙනෙනවා. ඉතින් මේ ගැන මෙහෙම කතා කරනවා. මේ බුදුරජාණන් වහන්සේ සරණ ගියපු නිසා මේ අයට මේ වගේ ලාභයක් ලැබුණා කියලා කතා කරනවා. මේක දකිනවා බ්‍රහ්ම ලෝකයේ ඉන්න බ්‍රහ්මයෙක්. සනත් කුමාර කියලා. මේ සනත් කුමාර කියන බ්‍රහ්මයා මේ දේව මණ්ඩලයේ රැස්වලා තියෙන මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන කතා කරනවා. මෙයා දැනගෙන මෙයා බ්‍රහ්ම ලෝකෙන් චුත වෙනවා. චුත වෙලා මෙයා දැන් තුසිත දෙවි ලෝකෙට වඩින්න මෙයා ලෑස්ති වෙනවා. දැන් එතකොට මේ දෙවි ලෝකේ පුරාම මහා ආලෝකයක් විසිරලා යනවා. අර ඉන්න සීල දෙවියන්ගේ ආලෝක අභිභව. මහ විශාල ආලෝකයක් පැතිර යනවා. මේ මුළු සීල දෙවියන්ගේ දේවානුභාවයේ අද්භායන ආලෝකයක් පැතිරෙනවා. එතකොට සක්‍ර දේවේන්ද්‍රයා කියන පින්වත් දෙවියනි තව ඩිංගකින් මෙතනට මහා බ්‍රහ්මයා වඩිනවා. මේ ආලෝකයෙන් දැනුම් දෙන්නේ ඒකයි. එතකොට දැන් අර දෙවිවරු කියන අපි එන මේ මහා බ්‍රහ්මයාත් බලලයන් කියලා දෙවිවරු නැගිටින්න නැතුව ඉන්න දැන් අර තභාවේ. දෙවිවරු තම තමන්ගේ ආසනවලම එහෙම ඉඳගෙන ඉන්නවා. දෙවිවරු නැගිටින්නේ නැතුව. ඊට පස්සේ දෙවිවරු හිතනවා අනේ මේ මහා බ්‍රහ්මයා මොන වගේද කියලා. අනේ අපේ ළඟ වාඩි වෙනව නම් ඇවිල්ලා කියලා දෙවිවරු හිතනවා එහෙම. ඉතින් මේ මහා බ්‍රහ්මයා මේක දකින්න දෙවිවරුන්ගේ සිත් මෙහෙම දෙවිවරු හිතනවා කියලා. මහා බ්‍රහ්මයා මොකද කරන්නේ? තුසිත දෙවි ලෝකෙට ඇවිල්ලා ඒ දෙවිය භවනේ ඉඳගන්නේ නැහැ. ඒ ගොරෝසු ශරීරයක් මවා ගන්නවා. මවාගෙන අහසේ පළකක් බැඳගෙන තමයි ඉන්නේ. දැන් එතකොට බලන්න අපට දෙවිවරු පේන්නේ. දෙවිවරුන්ට බ්‍රහ්මවරු පේන්නේ. දැන් මේ බ්‍රහ්මයා තුසිත දෙවි ලෝකෙට ආවට දෙවියන්ට පේන්නේ. ඊටත් වඩා සියුම් ශරීරයක් බ්‍රහ්මවරුන්ට තියෙනවා. එතකොට මේ බ්‍රහ්මයා ගොරෝසු සිවුරක් මවා ගන්නවා කියන්නේ අපි වගේ ඕලාරික කයක් කියන එක නෙමෙයි. ඒ දේව ලෝකෙට සැරලන විදිහක ගොරෝසු කයක් කියන එකයි. එතනින් අදහස් වෙන්නේ. එතකොට මේ මහා බ්‍රහ්මයා ඇවිල්ලා දැන් දෙවිවරුන්ට කියනවා ගාථාවලින් ඔබලා මේ විදිහට කිව්ව එක හරියට හරි. මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අනුගමනය කරපු අයට තමයි මේ විදිහට මේ දෙවිය ප්‍රභාස්වර භාවය කියන දෙවිය වර්ණය, දෙවිය සුගන්ධය මේ ඔක්කොම ලැබිලා තියෙන ඒගොල්ලන් ඒ තෙරුවන් සරණ ගිය නිසා, ඒගොල්ලන් මේ විදිහට ධර්මයේ හැසිරෙච්ච නිසා, මේ විදිහට සිල්වත් වෙච්ච නිසා කියලා මේ මහා බ්‍රහ්මයෙන් කියනවා. ඊළඟින් තවත් මේ මහා බ්‍රහ්මයේ කියන බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය මොනවද කියන්නේ? මේ මහා බ්‍රහ්මයේ කියනවා මම බුදුරජාණන් වහන්සේගෙන් අහලා ඉගෙනගෙන තියෙනවා සතර සතිපට්ඨානය ගැන.
දැන් සතර සතිපට්ඨානෙ විස්තර කරනවා අර සුධර්මාදීගේ ස්වභාවත කවුද? මහා බ්‍රහ්මයා. සනත් කුමාර කියන මහා බ්‍රහ්මයා අනාගාමී වෙච්ච කෙනෙක්. අනාගාමී බ්‍රහ්ම ලෝකෙම ආවේ. දැන් අපි මම මේ සූත්‍රය කියවනකොට මම කල්පනා කරා මේ ලෝකෙ මිනිස්සුන්ගක් කියන අභිධර්මයේ තමයි දෙවියන්ට. දැන් මෙතන මේ මහා බ්‍රහ්මයා ඇවිල්ලා කියන්නේ සතර සතිපට්ඨානය ගැන. ඊළඟට කියනවා මම බුදුරජාණන් වහන්සේගෙන් අහලා තිනවා සතර සම්මප්පදාන වීර්යය. දෙවිවරුන්ට කියන ඕගොල්ලෝ මේක මේ විදිහට පුරුදු කරන්න. සතර සතිපට්ඨානය වඩන්න. මේ සතර සම්මප්පදාන වීර්යය, සතර ඉද්ධිපාද. ඉද්ධිපාද ගැන කියන මෙහිම. ඕගොල්ලන්ට පේනවා දාන්න මගේ ඉර්ධිය. ඒ ඉර්ධිය දෙවියන්ගේ ඉර්ධියට වඩා වැඩි බ්‍රහ්මයාගේ ඉර්ධිය. මොකද දෙවිවරුන්ට පුදුමයි මේ දෙවි ලෝකේ ඉන්න විදිය ඒ බ්‍රහ්මයා. මහා ආලෝකේ ප්‍රභාස්වර ආලෝකයේත් එක්ක. ඒකවල දෙවිවරු සාදුනාද දෙනවා අපට පේනවා ස්වාමී අපට පේනවා ඉර්ධිය මෙච්චරයි කියන්නේ. ඒකවල කියනවා ඒ සනත් කුමාර බ්‍රහ්ම කියන මම මේ ඉර්ධිය ඇති කරගත්ත ඉද්ධිපාද වඩලා කියනවා. ඡන්ද චිත්ත විරිය විමර්ශනා කියන ඉද්ධිපාද මම බහුලව වඩලා භාවිතව බහුලීකතෝ බහුල වශයෙන් වඩලා තමයි කියන්නේ මම මේ ඉර්ධිය ඇති කරගත්තේ. ඔබලට පුළුවන් කියනවා. දැන් සම්පූර්ණ විස්තර කරනවා එකන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම විස්තර කරනවා. සතර සතිපට්ඨානය ගැන විස්තර කරනවා. සතර සම්මප්පදාන වීර්යය ගැන විස්තර කරනවා. ඊළඟට සතර ඉද්ධිපාද ගැන විස්තර කරනවා. පංච ඉන්ද්‍රිය ධර්ම ගැන විස්තර කරනවා. පංච බල ධර්ම ගැන විස්තර කරනවා. සප්ත බොජ්ජංග ගැන ධර්ම විස්තර කරනවා. ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන විස්තර කරනවා. දැන් අපි කතා කරන්නේ ඕවා නෙවෙයිද මෙහි. අපි මොනවද කතා කරන්නේ? අපි වෙන දෙයක් කතා කරනවා. අපි කතා කරන්නේ ඕව තමයි. ඕක තමයි මාර්ගය. ඕක තමයි අභිධර්මය කියලා කියන්නේ. අභිවිනය අභිධර්මය කියලා කියන්නේ ওই ටික. ඉතින් තවත් කොටසක් තියෙනවා මේ සූත්‍ර පිටකයේ අභිධර්මය කියලා. ඒක අපි අහලා තියෙන විදිහට බුදුරජාණන් වහන්සේ මාත්‍රු කියන දිව්‍ය රාජ්‍යයට දේශනා කරපු කොටසක්. ඒක ඊට පස්සේ සරියුත් මහ රහතන් වහන්සේට තමයි බුදුරජාණන් වහන්සේ ගැන විස්තර කරලා තියෙන්නේ. හැබැයි මේ දේශනාව අවසානයේදී සඳහන් වෙන්නේ මේක අහගෙන හිටපු අය මෙපමණ පිරිසක් අරහත්ත්වයටපත් වුණා කියලා. නමුත් සූත්‍ර දේශනා අපි ඉගෙන ගන්නකොට අපට අහු වෙනවා අපි කරමු දැන් ධම්සප්පවතුන් සූත්‍රය. පළවෙනි සූත්‍ර දේශනාව. අහගෙන හිටියට පස්සේ සෝතාපන්න. ඒක තියෙනවනේ දේශනාවේ අන්තිමට. නේද? අඤ්ඤාසිවත භූ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවත භූ කොණ්ඩඤ්ඤති මේ අවබෝධ කරා. ඊට පස්සේ තියෙනවා අනත්ත ලක්ෂණ සූත්‍රය. ඒකේ තියෙනවා ඒ අහගෙන හිටපු මේ පස්සක ශ්‍රමණයන් වහන්සේලා දේශනාකට වදාරනවා කතං උසිතං බ්‍රහ්මචර්යං කතං කරණීයං නාපරං නිත්තථායාති පජානාති. අපි මේ බ්‍රහ්මචර්යය ගත කළ ඉවරයි. උසිතං බ්‍රහ්මචර්යං කතං කරණීයං කලීතු දේ සියල්ල කළ ඉවරයි. නාපරං නිත්තථායාති පජානාති. වෙන කලීතු කිසිවක් නැහැ. කියලා දැනගත්තා. අරහත්ත්වය තමයි ප්‍රකාශ කරන්නේ. ඒතර එතනදී තියෙන තවත් තියෙනවා ගාසූත්‍ර දේශනාවල දිනවා රහතන් වහන්සේලා 1500ක් මේ අරහත්ත්වයටපත් වුණා. 100ක් අරහත්ත්වයටපත් වුණා. 600ක් අරහත්ත්වයටපත් වුණා. ඉතින් ඔක්කොම මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. දැන් ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොහොමද? ඒකායනෝ අයම් මග්ගෝ සත්තානං විසුද්ධිය. පින්වත් මහණෙනි ඒකායන මාර්ගය අයම් සත්තානං විසුද්ධිය. සත්වයින් පිරිසිදු වීම පිණිස. ශෝක පරිද්දවාන සමතික්කමාය. සෝතවල් වලින් නිදහස් වීම පිණිස. දුක්ඛ දෝමනස්සාන අත්ංගමාය. දුක් දොම්නස් වලින් නිදහස් වීම පිණිස. ඥායස්ස අධිගමාය. නුවණ දියුණු කර ගැනීම පිණිස. නිබ්බානස්ස සත්‍ය කිරියාය. නිවන සාක්ෂාත් කර ගැනීම පිණිස. යදිදං චත්තාරෝ සතිපට්ඨාන. මේ සතර සතිපට්ඨානයයි. එතකොට කවුද මේ විදිහට කියලා දුන්නේ? බුදුරජාණන් වහන්සේ. ඒකායනෝ යම් මග්ග එකම මග. අන්න ඒකට ඇතුළත් වෙනවා සතර සතිපට්ඨානෙට ඔක්කොම. සතර සතිපට්ඨානෙන් තමයි මග ආරම්භ වෙන්නේ. ඒකේ තියෙනවා සතර සතිපට්ඨානය, සතර
හතරපට්ටාන ආයි ඉතින් ඔක්කොම අපි ඉගෙන ගන්න මේ ගැන. ආර්ය අෂ්ටාංග මාර්ගය, දුක්ඛාර සත්‍ය, නිරෝධය, සමුදය නිරෝධය මාර්ගය ඔක්කොමයි තියෙන්නේ. අන්න ඒක තමයි අපගේ භාගතුන් වහන්සේ වදාළ ධර්ම මාර්ගය. ඉතින් අපි අද ඉගෙන ගනිමු බුදුරජාණන් වහන්සේ බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයෙක්ව දමනය කරපු විදිය. දැන් අපට මේක අහගන්නකොට තේරෙවි මේ බ්‍රහ්මවලු කොහොමද හිටියේ කියලා. පින්නතුනි, භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දවසක් විස්තර කරන මෙන්න මේ විදිහට. පින්වත් මහණෙනි, මේ ලෝකේ තියෙන මහා වනාන්තර, ඝන වනාන්තර තියෙනවා. මේ ඝන වනාන්තර වල ඉන්නවා මහා සිංහරාජය. මේ සිංහරාජයා සිංහයා කියන්නේ සාමාන්‍යයෙන් කම්මැලි සතෙක් ගොඩක් නේ. ගොඩක් වෙලාවට කම්මැලි. ඉතින් මේ සතා මේ ගල් ගුහාවේ ඉඳලා හොඳටම බඩගිනි වුණාම එළියට බහිනවා කියනවා. එළියට බහැලා වටපිට බලනවා කියනවා හොඳට. වටපිට බලලා මහා සිංහනාදයක් පවත්වනවා කියනවා. හයියෙන් කෑ ගන්නවා කියනවා. පළවෙනි වතාවට. දෙවෙනි සැරේත් කෑ ගහනවා කියනවා. තුන්වෙනි සැරේත් මේ විදිහට ගොරවලා හයියෙන් කෑ ගහලා බහිනවා කියන දඩයමක් හොයාගෙන යනවා. මෙන්න මේ සිංහනාදය ඇහුණට පස්සේ ඒ වනාන්තරයේ ඉන්න සත්තු, ඔය බඩගාන සත්තු ගිහිල්ලා ඉක්මනට ගුල් වලට රිංග ගන්නවා කියනවා. දැන් දන්නවා සිංහයා එළියට බහැලෙනවා, බේරෙන්න හම්බෙන්නේ. ඉක්මනට ගුල් වලට රිංග ගන්නවා කියනවා. ඒ කියන්නේ ඔය මුගටි වගේ සත්තු වෙන්නේ නැතිනේ. කබර ගොයි, තල ගොයි වගේ වුන් ගිහිල්ලා ඉක්මනට රිංග ගන්නවා කියනවා ගුල් වලට. ඊළඟට සිව්පා සත්තු වනේ ඇතුළට දුවනවා කියන මේ හඬ ඇහිච්ච එකම. ඇතුළට ගිහිල්ලා වනේ අස්සේ හැංගෙනවා කියන ඒ සත්තු. සිව්පා සත්තු. ආසේ පියාඹමින් ඉන්න සත්තු මේ හඬ ඇහිච්ච ගමන් ආසේ ඈතට උඩට පියාඹල යනවා කියනවා. බයට. වතුරේ පීනමින් හිටි උඩ පීනමින් හිටි මත්ස්‍ය මාළු යටට යනවා කියනවා මේ හඬ ඇහිච්ච ගමන්. එයි මේ සිංහයාගේ සිංහනාදයට බයි. මේ විදිහට මේ සත්තු කොහොම හැංගෙනවා කියලා කියනවා. පින්වත් මහණෙනි, ඒ වගේම තමයි කියනවා මේ ලෝකෙට පහළ වෙනවා කියනවා අරහත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්. ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේත් ඔය විදිහටම සිංහනාද තුනක් පවත්වනවා කියනවා. ඒ සිංහනාද තුන තමයි මේ සියල්ල අනිත්‍යයි කියලා සිංහනාදය පවත්වනවා කියනවා. මේ සියල්ල දුකයි කියලා සිංහනාදය පවත්වනවා කියනවා. මේ සියල්ල අනාත්මයි කියලා සිංහනාදය පවත්වනවා කියනවා. මේ සිංහනාදය ඇහුණට පස්සේ සමහර බ්‍රහ්ම ලෝකවල ඉන්නවා කියනවා දීර්ඝ ආයුෂ තියෙන බ්‍රහ්මයෝ ඒවා නිත්‍යයි කියලා හිතාගෙන. ඒ බ්‍රහ්ම ලෝකය නිත්‍යයි. එතන තමයි ස්ථිර තැන. ඒවයි ආයුෂය තියෙනවා කල්ප ගණන්. අපි කල්පය ඉගෙන ගත්තනේ. කල්පයක් කියනකොට ඒ වගේ කල්ප ගණන් ආයුෂ තියෙනවා මේ දිවි ලෝකෙ. ඒ නිසා ඒගොල්ලන්ට වයසට යනවා පේන්නේ නැහැ. ලිඩව වෙනවා පේන්නේ නැහැ. ඒ කාලයක් යනවා පේන්නේ නැහැ නිසා. ඉතින් ඒ නිසා ඒ අය මේ අනිත්‍යයි කියනකොට මේ බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියන එක අහලා කලන්ත දාලා වැටෙනවා කියනවා. බ්‍රහ්ම ලෝකෙ දෙවිවරු බ්‍රහ්මයෝ. බුදුරජාණන් වහන්සේ නක කලන්ත දාලා වැටෙනවා කියන බ්‍රහ්මයෝ. දුක්ඛයි කියලා කියනකොට මේ හඬ අහලා දෙවිවරු කලන්ත දාලා වැටෙනවා කියනවා. අනාත්මයි කියලා කියනකොට දෙවිවරු කලන්ත දාලා වැටෙනවා කියනවා. ඔන්න බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා සිංහනාද පවත්වනවා ඒ විදිහට. දැන් මේ කියපු දේ මේ ලෝකේ අනිත්‍යයි කියලා කතා කරන්න දෙවිවරු වෙන්න ඕනේ මේ මනුස්ස ලෝකේ ඉන්න අන්ධපාල මෝඩ කුතජන මිනිස්සු කැමතිද? අනිත්‍යයි කියන වචනේ කතා කරන්නේ. කැමති නෑ, බයයි, විරාන්ත වෙනවා. ওই දරුවෙක් හරි කතා කරොත් එහෙම ඒ දරුවට බනිනවා. අනිත්‍යයි කියලා කියන්නේ මොන අනිත්‍යද? උඹ ඉගෙන ගන්න. ඔය අනිත්‍ය ඔබට වැඩක් නැහැ දැම්ම. ඊළඟ ඒ දරුවට සැර කරනවා. අනිත්‍ය ගැන කතා කරන්න දෙන්නේ නැහැ. දැන් අපි කියමුකෝ ඔන්න අනිත්‍ය ගැන එයා හිතන්නේ. අනිත්‍ය ගැන කතා කරන්නේත් නැහැ. අනිත්‍යයි කියන වචනේ තහනම් වචනයක් කරලා.
දැන් යා හිතන් ඉන්නවා මේ අනිත්‍ය ගැන කතා කරන්නේ නැහැ. ඒ වුණාට නිත්‍ය වෙනවද මේ ලෝකේ? මේ ලෝකේ කතා කරත් නොකර ලෝකය අනිත්‍යමයි. මේ ලෝකේ දුකයි කියලා කතා කරන්න දෙන්නේ නැහැ. මේ ලෝකේ දුකයි කියලා කතා නොකර කියලා මේ ලෝකේ අපයිද? මේ ලෝකේ දුකම තමයි. යමක් අනිත්‍ය නම් එතන දුක තියෙනවා. ඊළඟට මේ ලෝකේ අනාත්මයි කියලා කතා කරන්න දෙන්නේ නැහැ. කතා නොකර කියන මේ ලෝකේ ආත්මයක් තියනවාද? මේ ලෝකේ අනාත්මයි. අනාත්මයි කියලා කියන්නේ Tamanට ඕන විදිහට හසුරවන්න බෑ කිසි දෙයක්. Tamanට ඕන විදිහට හසුරවන්න බෑ. ඒකට කියනවා අනාත්මයි කියලා. ඉතින් ඔන්න අපි ඉගෙන ගනිමු අද අපේ භාග්‍යවතුන් වහන්සේ මේ බ්‍රහ්මයේ ළඟට ගිහිල්ලා වෙච්ච සිද්ධියක්. මේ දේශනාවේ නම බ්‍රහ්මනිකෙන්ති සූත්‍රය. මේ දේශනාව දේශනා කරන කාලේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ. භාග්‍යවතුන් වහන්සේ පින්වත් මහණෙනි කියලා භික්ෂුන් වහන්සේලා වතාව දාලා ඒ භික්ෂුන් වහන්සේලා පින්වතුන් වහන්සේ කියලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නාට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ විදිහට මේ ගැන විස්තර කරනවා. කොහොමද පින්වත් මහණෙනි එක දවසක් මම උක්කටා කියලා නගරයක් තිබුණා. අන්නේ නගරයේ ළඟ තිබුණා සුභග කියලා වනාන්තරයක්. ඒ වනාන්තරයට මම දවසක් ගියා. ගිහිල්ලා ලොකු සල් ගහක් තිබුණා. මෙන්න මේ සල් ගහ ළඟ සල් ගහයට මම වාඩි වෙලා භාවනා කරන්න පටන් ගත්තා. මම ටිකක් වාඩි වෙලා නිදහසේ ඉන්නකොට මට එකපාරට මගේ හිතට දැක්කා බ්‍රහ්ම ලෝක බ්‍රහ්මයේකට පාපී දෘෂ්ටියක් හිතට එනවා. බලන්න බුදුරජාණන් වහන්සේ නිකන් විවේක සුවයෙන් ඉන්නකොට ඒ ගහ ළඟ බුදුරජාණන් වහන්සේට දැක ගන්න පුළුවන් වුණා අර බ්‍රහ්මයට මේ අදහසක් පහළ වෙන විදිය. දැන් මේ කොහොමද දැක්කේ? අර අන්නයිගේ සිත් දෙක ගැනීමේ නුවණ තියෙනවනේ. අන්නේ නුවණින් දැක්කා. දැකලා මොකද කරේ? කොහොමද මේ පාපී දෘෂ්ටිය මේ බ්‍රහ්මයට ආවේ? මේ බඹලොව නිට්ටයයි. අන්නේ දෘෂ්ටියට ආවා. මේ බ්‍රහ්මයට අදහසක් ආවා මේ බ්‍රහ්ම ලෝකෙන නිට්ටය එකක්. මේ බ්‍රහ්ම ලෝකේ සදාකාලික එකක්. මේක සම්පූර්ණයෙන්ම පරිපූර්ණ එකක්. මේකේ චුත වීමක් නම් පේන්නේ නැහැ. ඒ පේන්නේ නැහැ නේ චුත වීමක්. කාලයක් ඉන්නවනේ ඉතින්. චුත වීමක් පේන්නේ නැහැ. මේ අලුතෙන් වෙන කට්ටියකුත් පේන්නේ නැහැ. මේකෙන් චුත වීමක් පේන්නේ නැහැ කියලා මේ විදිහට මෙයාට මේ අදහසක් ආව හිතට මේ බ්‍රහ්ම ලෝකේ නම් මේ කිසි දෙයක් පේන්නේ නැහැ. මේ බ්‍රහ්ම ලෝකෙ චුත වෙනව පේන්නේත් නැහැ, මරණව පේන්නේත් නැහැ. මේක නම් ස්ථිර එකක්. සදාකාලිකයි මේ බ්‍රහ්ම ලෝකේ කියන අදහසක් මෙයාට ආවා. මේ අදහස ඇවිල්ලා ආවට පස්සේ මොකද මේ භාග්‍ය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි ඔය බ්‍රහ්මයාගේ ඔය අදහස බක තමයි බ්‍රහ්මයාගේ නම. ඒ බ්‍රහ්මයාගේ අදහස මම මගේ හිතින් දැකලා මම මොකද කරේ? අර බලවත් පුරුෂයෙක් හකුලවගෙන ඉන්න අතක් දිගාරිනවා වගේ වේගෙන් උඩ මම මේ බ්‍රහ්ම ලෝකේ පහළ වුණා. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ බුදුරජාණන් වහන්සේ ඒ බ්‍රහ්ම ලෝකෙට වඩින විදිය දැකලා මහා බ්‍රහ්මයා ඒ බ්‍රහ්මයා දුරින්ම දැක්කා. භාගතුන් වහන්සේ වඩිනවා දැකලා මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේට ආමන්ත්‍රණය කළා තියෙනවා. දුක් නැති මුනිදුනි වඩින්න. දුක් නැති මුනිදුනි වඩින්න. ඔබගේ පැමිණීම ඊටාම යහපත් එකක්. ඔබ පැමිණිච්ච එක නම් බොහොම හොඳයි. ඔබ මෙහෙට වැඩම කළේ බොහොම කාලයකට පස්සේ කියලා දැන් මේ විදිහට කතා කරා මේ මහා බ්‍රහ්මයා. කතා කරලා කියනවා මේ බඹලව තමයි නිත්‍ය. දැන් මොන බුදුරජාණන් වහන්සේට කියනවා දැන් මෙයා හිතේ එකනේ. දැන් අපි ගත්තොත් මෙහෙම. දැන් මොන අපි ගෙදර ඉන්නකොට අපි මොනවා හරි හිත ඉන්නවා. දැන් අපි යාළුවෙක් වෙනවා ඒ වෙලාවෙම. එතකොට ඒ අපි යාළුවත් එක්ක කතා කරන්නේ අපි හිත හිතපේ ගැන නෙමෙයිද? ආපු ගමන් කියනවා වාඩි වෙන්නකෝ. මම මේ කල්පනා කරේ මේ දවස්වල මේ ලංකාවේ යුද්ධය. දැන් බලන්න මේ මිනිස්සු මේගොල්ලන් මේ මොකද දැන් හිතපුවට ගැන ආරයත් එක්ක ඩිස්කස් කරනවා. එහෙම කරනවද නැද්ද? ඒක තමයි ස්වභාවය. දැන් බ්‍රහ්මයාත් ඒක තමයි කරලා තියෙන්නේ. බ්‍රහ්මයාත් කරේ ඒක.
දැන් ආවට පස්සේ කිව්වා මේ භාග්‍යවත් මහත්තයා එක්පාරට බොහොම හොඳයි කොහොමද වැඩම කළේ කියලා කතා කරලා කියනවා මම මේ බක්මනෝක නිත්‍යයිනේ මේක ස්ථිර එකක් මේක සදාකාලික එකක් මේක චුත වෙන්නේ නැහැ මුකුත් නැහැ මේක දිගටම ඉන්න පුළුවන් මේක මියෑමක් නම් පේන්නේ නැහැ මේ ගැන විස්තර මෙන්න මේ විදිහට කියනවා ඊට පස්සේ බුදුජානක වහන්සේ දේශනා කරන මෙන්න මේ විදිහට මට බ්‍රහ්මයා කිව්වා පින්වත් මහන්නේ එහෙම ඒ විදිහට මට කිව්වට පස්සේ බ්‍රහ්මයාට මෙන්න මේ විදිහට මම විස්තර කරා පින්වත් බ්‍රහ්මය ඇත්තෙන්ම ඔබ නම් ඉන්නේ මුලාවටපත් වෙලා. ඔබ නම් ඔය මුලාවකටපත් වෙලා වෙයි ඉන්නේ. ඔබ රැවටිලා වෙයි ඉන්නේ. ඔබ ඔය නිත්‍යයි කියලා කියනවා මෙතන සදාකාලිකයි කියනවා. ඔය කියන තත්ත්වයක් මට මෙතන පේන්නේ නැහැ. ඔබ රැවටිලා වෙයි ඉන්නේ. ඔබ අනිත්‍ය වෙලා යන ගමන් නේද ඔය නිත්‍යයි කියලා කියන්නේ. ඔබ අනිත්‍ය වෙලා යන ගමන් නේද ඔය නිත්‍යයි කියලා කියන්නේ. දැන් අපි බලමු මෙහෙම. දැන් අපි වයසට යන ස්වභාවය අපේ ළඟ තියෙනවනේ. දැන් අපි ඉපදිච්ච ස්වරූපේ නැහැනේ නේද? දැනට අවුරුදු 2කට 3කට හිටි ස්වරූපේ කාගේවත් නැහැ. වෙනස් වෙලා ඉන්නේ. ඒකට තමයි අනිත්‍ය කියන්නේ. ඉතින් මේ ප්‍රඥාත් එහෙම තමයි. යම් මොහොතකදී වෙනස් වෙනවා. වෙනස් වෙන හැම මොහොතකදීම වෙනස් කියන එකක්. අන්න බුදුජානක වහන්සේ දේශනා කරන ඔබ මේ අනිත්‍ය වෙලා යන ගමන්නේ ඔබ මේ නිත්‍යයි කියන්නේ. ඔබ අස්තිරව ඉඳිද්දිමනේ ඔබ ස්ථිරයි කියලා කියන්නේ. ඔබ කිසිම සදාකාලික බවක් පේන්නේ නැතුව ඉඳගෙන ඔබ සදාකාලිකයි කියන්නේ. ඔබ මේ කිසිම පරිපූර්ණත්වයට පත් වෙලා ඉන්නේ නැතුවනේ ඔබ පරිපූර්ණයි කියලා කියන්නේ. ඔබ චුත වෙන ස්වභාවයෙන් ඉන්නේ ওই බ්‍රහ්ම ලෝකේ. ඔබ ඕකෙන් කවදා හරි චුත වෙනවා. ඔබ චුත වෙන ස්වභාවයෙන් ඉඳිද්දිමනේ ඔබ චුත වෙන්නේ නැහැ කියලා කියන්නේ. ඔබ ඉපදීම නැති කළා නෑනේ. ඔබ ඉපදෙන ස්වභාවයෙන් ඉඳගෙනනේ ඔබ ඉපදීමක් නැහැ කියලා කියන්නේ. කියලා මේ විදිහට ඔබ මරණයක් නැහැ කියලා කියන්නේ. ඔබ මරණයටපත් වෙන ස්වභාවයෙන් ඉඳගෙන කියන මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ අදහස ඉදිරිපත් කරා. දුකින් නිදහස් වීමක් තියෙද්දී ඔබ මීට වඩා දුකින් නිදහස් වෙන ක්‍රමයක් නැහැ කියලා කියන්නේ ඔබ මේ දුකින් නිදහස් වෙන ක්‍රමයක් තියෙද්දී මේක තමයි මේ දුකින් නිදහස් වීම සීල දුකින් නිදහස් වුණා කියලා ඔබ හිතන් ඉන්නේ මේ ඔක්කොම ටික දුක් ටික තියෙද්දී ඒ වුණාට දුකින් නිදහස් වෙන මාර්ගයක් තියෙනවා ඔබ ඒක දන්නේ. ඔබ දන්නේ නැතුවනේ ඔබ කියන්නේ මේකයි දුකින් නිදහස් වීම කියලා කියන්නේ කියලා. මේ විදියට පින්වත් මහණෙනි මම මේ බ්‍රහ්මයාට කිව්වා. කියනකොටම එතකොට මොකද වෙලා තියෙන්නේ එතනදී මාරයා ඇවිල්ලා ඔන්නේ දෙන්න. බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා යාළුවා. ගිහිල්ලා වෙනත් බ්‍රහ්මයෙකුට මෙයා ආවේශ වෙලා. වෙනත් බ්‍රහ්මයෙකුට ආවේශ වෙලා බුදුරජාණන් වහන්සේට බණින්න ගත්තා. දැන් ඒ අනිත් බ්‍රහ්මයෙක් කොහමද? ඒ භික්ෂුව කියනවා ඒ වික්ෂුව ඔබ මේ බ්‍රහ්මයට විතරක් නිඳා කරන්න ලෑස්ති වෙන්න එපා. කියලා දැන් අර තවත් බ්‍රහ්මයේ බුදුරජාණන් වහන්සේට බණිනවා. මේ බ්‍රහ්මයට නිඳා කරන්න එපා ඔබ. ඒ වික්ෂුව ඔබ දැනගන්න. මේ බ්‍රහ්මයා තමයි මහා බ්‍රහ්මයා. මෙයා තමයි මහා බ්‍රහ්මයා. ඔබ දැනගනින් වික්ෂුව. මෙයා තමයි මහා බ්‍රහ්මයා. මෙයා තමයි සියල්ලම මැඩගෙන ඉන්න කෙනා. මෙයා තමයි සියල්ලම යටපත් කරගෙන ඉන්නේ මේ සීල ලෝකෙම මෙයාගේ අල්ල උඩ තියෙන්නේ. එහෙම කියනවා. මෙයාගේ අල්ල උඩ තියෙන්නේ ඔබ දැනගනින් විශ්ව කියලා කියනවා. කාටවත් මෙයාව වැඩ ගන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. මෙයා පරාජය කරන්න බෑ කාටවත්. මෙයා තමයි සියල්ල දන්න කෙනා. සීල දෙනාම වසඟයටපත් කරගත්තේ. මෙයා තමයි. මේ බ්‍රහ්මයා තමයි. ලෝකේ අධිපති. ලෝකේ කර්තෘ අන්න ලෝකේ නිර්මාතෘ. මෙයා තමයි. ලෝකේ මැව්වේ මේ මහා බ්‍රහ්මයා තමයි කියලා දැන් බුදුරජාණන් වහන්සේට අර බ්‍රහ්මයා කියන අනිත් එක්කෙනා. මේ ලෝකේ නිර්මාතෘ කරේ ලෝකේ ශ්‍රේෂ්ඨම කෙනා. ලෝක ප්‍රජාව බිහි කරේ මෙයා තමයි. දෙයයන් වහන්සේ මැව්වා කියලා කියන අන්න බ්‍රහ්මයා තමයි. දැන් කියන එක. මේ ලෝකෙම වසඟ කළ කෙනා මේ ඉපදෙන සීල සත්‍යයන්ගේ දෙව් පියාණන් මෙයා තමයි. කියලා අන්න කියනවා. අන්න එතෙන්දි කියනවා. දෙව් පියාණන් මෙයා තමයි කියන ඉපදිච්ච හැම කෙනාගේම. එතකොට අපිට පේනවා ඔය දෙවියන් වහන්සේ කියලා මේ අදහන ආගම් සියල්ලම අදහන්නේ කවුද? මහා බ්‍රහ්මයා අදහන. බ්‍රහ්මයා අදහන. ඒගොල්ලෝ හිතන්නේ එහෙම තමයි. ඒගොල්ලෝ හිතන්නේ එහෙම තමයි. දැන් බ්‍රහ්ම හිතන්නේ එයා අධිපති කියලා. අනිත් ඔක්කොම හිතන්නේ මේකේ තියාගෙන යනකොට තේරෙනවා මේ මොකද වුනේ අවසානයේ බ්‍රහ්මයාට කියලා. ඊට පස්සේ ඊළඟට තවත් කියනවා ඒ වික්ෂුව මේ ලෝකයේ නුඹට කලින්
උඹගේ මේ ශ්‍රමණයෝ හිටියා අපි දැක්කා. එක්කින උඹට කලිනුත් හිටියා. මේ ලෝකේ උඹට කලිනුත් ශ්‍රමණ බමුණුවරු හිටියා. උන් ඇහෙලත් මේ පටවි ධාතුවට ගැරහෙව්වා. දැන් බුදුජන් වහන්සේ මේ පටවි ධාතුවට ගරහනවා නේද? පටවි ධාතුව මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි, මේ පටවි ධාතුවෙන් නිදහස් වෙන්න කියලා කියන්නේ. පටවි ධාතුවට ගැරහෙව්වා. පටවි ධාතුව පිළිකුල් කරා. ආපෝ ධාතුවට ගැරහෙව්වා. ආපෝ ධාතුව පිළිකුල් කරා. තේජෝ ධාතුවට ගැරහෙව්වා. තේජෝ ධාතුව පිළිකුල් කරා. වායෝ ධාතුවට ගැරහෙව්වා. වායෝ ධාතුව පිළිකුල් කරා. ඉපදින සත්ත්වයන්ට ගැරහෙව්වා. දැන් බුදුජානන වහන්සේ ඉපදීමට කොච්චර ගණනවද නේ? අර අසුචි වලට සීමා කරන ඉපදීමනේ. ඉපදීමට ගැරහෙව්වා. ඉපදින සත්ත්වයන් පිළිකුල් කරා. දෙවියන්ට ගැරහෙව්වා. දෙවියන්ව පිළිකුල් කරා. ලෝකාධිපතිට ගැරහෙව්වා. ලෝකාධිපති පිළිකුල් කරා. මහා බ්‍රහ්මයාට ගැරහෙව්වා. බ්‍රහ්මයාව පිළිකුල් කරා. අන්තිමේදී කය බිඳිලා මන ගියාට පස්සේ යා ගිහිල්ලා අපායෙ ඉපදුනා කියලා දැන් මේ දෙවියෙක් කියන බුදුසසුනවත් කියන මේව බැනන දෙවියන්ට බැනලා ආපෝ තේජෝ පඨවි ආපෝ තේජෝ වායෝ වලට බැනලා බ්‍රහ්මයාට බැනලා ඉපදින සත්තුන්ට නිග්‍රහ කළා දිවුරුන්ට නිග්‍රහ කළා යා ගිහිල්ලා කය බිඳිලා ගිහිල්ලා අපායෙ ඉපදුනා. දන්නවද වික්ෂුව කියන්නේ දැන් මේ කියනවා මේ. ඊට පස්සේ කියන ඒ වික්ෂුව උඹට කලින් ලෝකේ ශ්‍රමණ බමුණුවරු හිටියා. ඒ උදවියත් උවම තමයි. සමහර අය හිටියා උඹට කලින් සමහර ශ්‍රමණ බමුණු හිටියේ ඒගොල්ලන් පඨවි ධාතුවට ප්‍රශංසා කරා. පඨවි ආපෝ තේජෝ ධාතුවට ප්‍රශංසා කළා. ඒ ධාතු හතර ඒගොල්ලන් සතුටින් පිළිගත්තා. ඒ සතුටින් පිළිගත් අය මහා බ්‍රහ්මයට ස්තුති කරා. අන්න දැන් අර දෙයයන් වහන්සේට ස්තුති කරන කට්ටියකුත් ඉන්නව නේද? මේ මනසලක ඉන්නවා. දෙයයන් වහන්සේ කැමැත්තට ඔක්කොම වෙනවා කියනවා. දෙයයන් වහන්සේට ප්‍රශංසා කරනවා. වායු ධාතුවට ප්‍රශංසා කරනවා. ලෝකාධිපති දෙවියන්ට ස්තුති කරනවා. මෙහෙම කර කර මෙහෙම ඉඳලා ඔබ දන්නවද වික්ෂු ඒගොල්ලෝ ඔක්කොම සුගතිය ගියා. දැන් එන්නේ බුදුරජාණන් වහන්සේට තර්ක දානවා මේ ඉඳගෙන ගන්න. මායාවෙ වෙච්ච කෙනෙක්. ඊට පස්සේ කියන මේ වික්ෂුව ඒ නිසා මම ඔබට කියන්නේ මෙහෙම කියන්නේ මේ බ්‍රහ්මයා නුඹට කිව්ව නේද දුක් නැති මුනිදුනි මේ මෙන්න මෙහෙමයි කියලා. මේ කලියුත්තේ අන්නේ දෙයයි කියලා. මේ දැන් මහා බ්‍රහ්මයා උඹට කිව්ව නේද? ඒ වික්ෂු උඹට කිව්ව නේද මේ මහා බ්‍රහ්මයා දුක් නැති මුනිදුනි මේක නිත්‍ය එකක්. මේ බ්‍රහ්ම ලෝකේ දුක් නැති එකක්. මේ බ්‍රහ්ම ලෝකේ සදාකාලික එකක්. මේ බ්‍රහ්ම ලෝකේ චුත වීමක් නැහැ. මේ බ්‍රහ්ම ලෝකේ ඉපදීමක් නැහැ. මේ බ්‍රහ්ම ලෝකේ මරණයක් නැහැ. මේ බ්‍රහ්ම ලෝකේ සදාකාලිකයි කියලා මේ දැන් මහා බ්‍රහ්ම කිව්ව නේද? බහගනින් මේක කියලා බුදුරජාණන් වහන්සේට මේ තර්ක කරලා කියනවා ඉතින්. නුඹ මේ බ්‍රහ්මයාගේ වචනේ ඉක්මවා යන්න ලෑස්ති වෙන්න එපා. කියන බුදුරජාණන් වහන්සේ මේ බ්‍රහ්මයාගේ වචනේ ඉක්මවා යන්න එපා කියලා කියනවා. යම් විදියකින් ඒ භික්ෂුව මේ බ්‍රහ්මයාගේ වචනේ ඉක්මවා යන්න ලෑස්ති වුණොත් එක මිනිහෙක් Tamanගේ නිවසට වඩින සියාකාන්තාව පොල්ලකින් ගහලා එලවගත්තා වගේ කියනවා. උඹ මේ බ්‍රහ්මයාත් එක්ක මේ විදිහට භික්ෂුව උඹ මේ මහා බ්‍රහ්මයාට මේ විදිහට සරදාගෙන ආවොත් මේ අනිත්‍යයි කියලා. උඹ හරියට උඹට තියෙන වාසනාව නැති කරගත්තා වගේ කියනවා. හරියට ගෙදරට වඩින සියාකාන්තාවට පොල්ලෙන් ගැහුවා වගේ කියනවා. දැන් ওই මිනිස්සු බ්‍රහ්මයාට බයයි කියන්නේ. බ්‍රහ්මයාට බයයි කියන්නේ. මුකුත් කරන්නේ නැත්තේ කියන්නේ දැන් මම මේ ළඟදී කාගෙන් දැහුවා මට මතකයි මේ දැන් ওই දෙයයන් වහන්සේගේ කැමැත්තට මේ ලෝකෙ සියල්ල සිදු වෙනවා කියලා කියනවනේ. මම එතකොට ඇහුවා දැන් මේ අනුන්ගේ Tamanට අයිති නැති කාන්තාවන් අරන් ගිහිල්ලා අවුරුදු 16 17 හතරන මේ තවුන දුවරු අරන් ගිහිල්ලා මේ සල්ලාල කමේ යොදවලා දෙදිලා අන්තිමට දරුවෝ බිහි වෙනවා තාත්තා නැති. මෙහි ඉන්නවලු ගොඩක් එහෙම අය. ලිවිං ටුගෙදර් කියලා එකක් තියෙනවා. ඒ ලිවිං ටුගෙදර් තියෙන්නේ දෙයයන් වහන්සේ කැමැත්තට. දෙයයන් වහන්සේ කැමැත්තට එතකොට මේ අහිංසක තාත්තා නැති දරුවෝ බිහි වෙන්නේ කියලා මම හිතුවා. තාත්තා නැති දරුවෝ බිහි වෙන්නේ දෙයයන් වහන්සේ කැමැත්තට. මිනිස්සු අනුන්ගේ මේ බිරින්දෑවලු අරන් ගිහිල්ලා මේ වරරාජේ මේ වැරදි කාම සේවනයේ යෙදෙන්නේ දෙයයන් වහන්සේ කැමැත්තට. මම කිව්වා දෙයයන් වහන්සේ කැමැත්තට නෙවෙයි. හිතේ තියෙන රාගය නැති කරගන්න දැන් නැති කමට. දෙයයන් වහන්සේ බලන්න මිනිස්සු කොයිතරම් මුලාවටපත් වෙනවද? එහෙම හිතන්න දන්නේ නැහැ. දෙයයන් වහන්සේ කැමැත්තට නෙවෙයි තමන්ගේ හිතේ බලවත් රාගය උපදිනවා. ඒ රාගය ඉපදුනාට පස්සේ ඇස් පෙන්නේ අන්දයි. ඊට පස්සේ නංගි අඳුරන්නේ අක්කා අඳුරන්නේ සහෝදරිය අඳුරන්නේ අල්ලපු ගෙදර හිතවතාගේ බින්න අඳුරන්නේ ඊට පස්සේ ඒවත් එක මේ කටයුතු කරනවා. හේතුව දෙයයන් වහන්සේ කැමැත්තට නෙවෙයි හිතේ තියෙන රාග බීජ මොහ අඳුරන්නේ.
දැන් ඉතින් දැන් මේ බ්‍රහ්මයා බුදුරජාණන් වහන්සේට බණ්ඩා ඒ විදිහට කොහොමද ඔය හදන්නේ වික්ෂුව උඹ මේ භයානක ප්‍රපාතයකට වැටෙන්නේ ඔය හදන්නේ. උඹ හදන්නේ භයානක ප්‍රපාතයකට වැටෙන්නේ ඔය හදන්නේ. එල්ලෙන්න නැතිදී එල්ලෙන්නේ නැතුව ඉන්නේ මොකද? දැන් බ්‍රහ්මයා සරණ යන්න කියලා කියන්නේ. මහා බ්‍රහ්මයා සරණ යන්න කියලා මේ එක විදිහට කියන බුදුරජාණන් වහන්සේට. ඊට පස්සේ කියනවා බ්‍රහ්මයාගේ වචනේ ඉක්ම යන්නට ලෑස්ති වෙන්න එපා වික්ෂුව උඹ. ඒ වික්ෂුව උඹට පේන්නේ නැද්ද මේ මහා බ්‍රහ්මයා පිරිස ඉන්න ලස්සන? මේ මහා බ්‍රහ්මයාගේ පිරිස මෙච්චර ඉන්න උඹට පේන්නේ නැද්ද කියලා අහනවා. පින්වත් මහණෙනි පාපී මාර්යා ඒ බ්‍රහ්ම පිරිස පෙන්න මට ඔන්න ওই විදිහට කියන තර්ක කරේ මාත් එක්ක. මේ පාපී මාර්යා අර බ්‍රහ්මයාට වැහිලා ওই විදිහට කියන මේ බ්‍රහ්ම පිරිස පෙන්න මට කිව්වේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි මම එතකොට එහෙම කියපු මාර්යාට මෙන්න මේ විදිහට කිව්වා. ඒයි මාර්යා අන්න අඳුරගත්ත බුදුරජාණන් වහන්සේ අඳුරගත්ත මේ මාර්යා තමයි. මේ මාර්යා මම ඔබව දන්නවා. මම ඔබව දන්නේ නැහැ කියලා ඔබ හිතන්න එපා. ඔබ තමයි පාපී මාර්යා. මේ බ්‍රහ්මයා බ්‍රහ්ම පිරිසත්. මේ බ්‍රහ්ම පාරිසජ්‍ය ලෝකයේ සිළු දෙනාම ඉන්නේ ඔබේ අල්ල මත. කියලා ඔබට යටත් වෙලා මේ බ්‍රහ්ම පාරිසජ්‍ය ලෝකේ ඉන්න බ්‍රහ්මවරුත් ඉන්නේ ඔබට යටත් වෙලා අල්ල මත. ඒ සිළු දෙනාම ඔබට වසඟ වෙලා ඉන්නේ. ඒ නිසායි පාපී මාර්යා ඔබට මෙහෙම හිතන්නේ. මෙයා ඉන්නේ මගේ අතේ. මෙයාත් ඉන්නේ මගේ අතේ. මේගොල්ලන් ඉන්නේ ඔක්කොම මගේ වසඟයටපත් වෙනා කියලා ඔබ හිතන්නේ ඒකයි කියලා කියනවා. ඒ වුණාට මාර්යා මම ඔබට වසඟ වෙලා නැහැ. මතකද අපි අර එක තැනකදී අහගත්තා බුදුරජාණන් වහන්සේ හමුවට එක වෙලාවකදී මාර්යාව බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට වික්ෂුන් වහන්සේලාට මාර්යා කොහොමද ආවේ? සරමක් ඇඳගෙන ඔළුවේ ගැටාවක් බැඳගෙන ඇඳගත්තු සරම දෙකට නවාගෙන හැර්ලි කැල්ලකුත් අරගෙන ආවා. ආවේ මොන වගේද? මේ හරක් දක්කන මිනිහෙක් වගේ. ගොපල්ලෙක් වගේ ආවා. බුලත් අපේකුත් දාගෙන ඉතින් ඉන්නේ ඉතින්. ඇවිල්ලා දැන් බුදුරජාණන් වහන්සේ දැන් භික්ෂුන් වහන්සේලාට කියනවා මේ ඇස අනිත්‍යයි. මේ ඇස අනාත්මයි. මේ ඇස දුකයි. මේ විදිහට සිහිපත් කරන්න කියලා කියලා දෙන ධර්මයේ කියලා දෙනවා. මේ මාර්යා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ දැන් බැලුවා මාර්යා දැන් මේක හරියන්නේ නැහැ. මේගොල්ලන්ගේ අදහස වෙනස් කරන්න ඕනේ. වෙනස් කරන්න ඕනේ කියලා දාගෙන ආවා ඉතින්. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ ස්වාමීනි මේ පැත්තෙන් හරක් රැලක් ගියා දැක්කද කියලා. මේ පැත්තෙන් හරක් රැලක් ගියා දැක්කද? බුදුරජාණන් වහන්සේ දැනගත්ත මේ මාර්යා. දැනගෙන කිව්වා "හේයි මාර්යා. තෝ දැනගනින් උඹේ හරක් උඹ බලාගෙන මෙහෙ ඉන්නපන්. උඹේ හරක් බලාගෙන. උඹ බලාගෙන උඹේ හරක් ටික." මාර්යාට ලැජ්ජ හිතුණා. අයියෝ මේ ශ්‍රමණය මාව අඳුරගත්තේ නේ කියලා. දැන් ඉතින් මොකද කරේ? මාර්යා එකපාරට කිව්වා ඔය ඇහැ මගේ කිව්වා. භාග්‍යවතුන් වහන්සේගේ මූලට ඇඟිල්ල දික් කළේ කිව්වා ඔය ඇහැ මගේ කිව්වා. බුදුරජාණන් වහන්සේ කිව්වා මේ ඇහැ ඔබේ තමයි ඔබ ගන්න කිව්වා. එතකොට ඊට පස්සේ කිව්වා ඔය කන් දෙක මගේ කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ කන් දෙක තමයි ඔබ ගන්න. ඔය නාසයත් මගේ කිව්වා මේ නාසයත් ඔබේ තමයි. ඔය දිවත් මගේ කිව්වා දිවත් ඔබේ තමයි. ඔය කයත් මගේ කිව්වා මේ කයත් ඔබේ තමයි. ඔය හිතත් මගේ කිව්වා මේ හිතත් ඔබේ තමයි ඔබ ගන්න කිව්වා. දැන් මායයට කරන්න දෙයක් නැහැ. දැන් අපි ගත්තොත් මෙහෙම ගෙදර දෙන්නේ කන්දු වෙනවා. මට ඕනේ ඔය පෑන. මගේ. කී රණ්ඩු වෙනවා. ඔයාගෙන ඔයා ගන්න. ඊට රණ්ඩුවක් තියනවද? ඊට පස්සේ රණ්ඩුවක් නැහැ. මගේ කියලා අල්ලන් ඉන්න එක තමයි රණ්ඩුව ඔක්කොම තියෙන්නේ. ඇතේරට පස්සේ ඉවරයි රණ්ඩුව එතන. ඒ වගේ ඉතින් බුදුරජාණන් වහන්සේතර මහා කටුව ඔබේ ඕගනි. දැන් මෙයාට කරන්න දෙයක් නැහැ තවත් ලැජ්ජාවටපත් වුණා. බිම ඔළුව හරවගෙන ඉන්න බිමක. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කතා කරා ඒ මාරය. යම් කිසි කෙනෙක් කියනවා නම් මේ ඇහැ මගේ නෙවෙයි කියලා. එයා අඹේද කියලා හෙව්වා. නෑ ස්වාමීනි එහෙනම් එයා නම් මගේ නෙවෙයි කිව්වා. යම් කිසි කෙනෙක් කියනවා මේ කන මගේ නෙවෙයි කියලා. එයා අඹේද කියලා හෙව්වා. ස්වාමීනි එයා මගේ නෙවෙයි කිව්වා. යම් කිසි කෙනෙක් කියනවා මේ නාසය මගේ නෙවෙයි කියලා. එයා අඹේද කියලා හෙව්වා. නෑ ස්වාමීනි එයා මගේ නෙවෙයි කිව්වා. යම් කිසි කෙනෙක් කියනවා මේ දිව මගේ නෙවෙයි කියලා. එයා අඹේද කියලා හෙව්වා. නෑ එයාත් මගේ නෙවෙයි කිව්වා. යම් කිසි කෙනෙක් කියනවා මේ කය මගේ නෙවෙයි කියලා. එයා අඹේද කියලා හෙව්වා. නෑ එයා මගේ නෙවෙයි කිව්වා. යම් කිසි කෙනෙක් කියනවා මේ හිත මගේ නෙවෙයි කියලා. එයා උඹේ කියලා හෙව්වා. නෑ ස්වාමීනි එයා මගේ නෙවෙයි කිව්වා. එහෙනම් මම කොහොමද කියලා උඹේ නෙවෙයි. මම උඹේ නිදහස් වෙච්ච බව දැන් දැනගෙන ඉන්නවා. මාරේ හොඳටම ලැජ්ජාවටපත් වුණා. අපටත් ඕක තමයි. අපි එක් වෙලාවකදී අහනවා රාද කියලා භික්ෂුවක් බුදුජානක වහන්සේගෙන් පින්වත් ස්වාමීනි මේ මාර කියලා කියන මාරයා කියන්නේ කාටද කියලා.
අපිට මේගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ මායя කියන්නේ කාටද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් භික්ෂුව යම් කිසි කෙනෙක් ඇහැ මගේ කියලා කියනවා නම් එයා මායя කියනවා. දැන් අපි ඔක්කොම කාගේද එතකොට? අපි ඔක්කොම මායගේ පැටුන්නක ඉන්නේ. අපි මායගේ තාක්ෂේ ඉන්න කට්ටිය. මායя අපි ගැන ප්‍රශ්නයක් නැහැ. අපි යත් එක්ක ඉන්නේ එකට. ඉතින් මායයෙන් නිදහස් වෙන කෙනා ඇසින් නිදහස් විය යුතුයි. රූපයෙන් නිදහස් විය යුතුයි. අන්න ඒක තමයි මායයෙන් නිදහස් වෙන ක්‍රමය. ඒක තමයි බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා මේ කියලා දෙන්නේ. සත්‍තාදීව මනුස්සාන. ඉතින් මේ විදිහට මෙහෙම කිව්වා සිංහවත් මහණෙනි බක බ්‍රහ්මයාට මම මෙහෙම කියනවා දුක් රහිත මොනිදුනි මං නිත්‍ය දෙයක්මයි නිත්‍යයි කිව්වේ. දැන් කියනවා ඒ බ්‍රහ්මයා ආපහු ඉතින් බුදුරජාණන් වහන්සේට අර විදිහට විස්තර කරනවා මම මේක නිත්‍ය නිසා තමයි මම නිත්‍ය කියලා. දැන් අර රාගිකාරයෙකුත් ඉන්නෝනේ. දැන් මායයත් ඇවිල්ලා ඉන්නෝනේ නාකියට. කියන ඕකනේ මම කිව්වේ මේක නිත්‍යයි කියලා. මේ කිසිම දුකක් නැහැ මේ සදාකාලිකයි කියලා මම කිව්වේ ඕක නිසානේ කියලා. දැන් මේ බ්‍රහ්මයා බුදුරජාණන් වහන්සේට ආයි කියනවා. ඊට පස්සේ දැන් මේ විදිහට විස්තර කරලා කියනවා පින්වත් භික්ෂුව ඔබ පඨවි ධාතුවේ බැසගෙන හිටියොත් ඔබ මා ළඟයි ඉන්නේ. අන්න එතකොට කියනවා බ්‍රහ්මයා කියනවා භික්ෂුව ඔබ පඨවි ධාතුව බැසගෙන හිටියොත් ඔබ ඉන්නේ මා ළඟ. ඔබ මගේ අරමුණක් හැටියටයි ඉන්නේ. මා කැමති දෙයක් ඔබ ගැන කරන්නට පුළුවන් හැටියටයි ඉන්නේ. යම් විදියකින් පින්වත් භික්ෂුව ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව උපන් සත්වයන්, දෙවියන්, ලෝකාධිපති දෙවියන්, බ්‍රහ්මයන් ගැන සිතින් වැටගෙන සිටියොත් ඔබ ඉන්නේ මා ළඟයි. ඔබ ඉන්නේ මගේ අරමුණක් වශයෙන්. ඔබ ගැන මට කැමති දෙයක් කරන්න පුළුවන් කියලා කියනවා. එතකොට අපි මේ පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු කිනට සම්බන්ධ වෙලා දෙවිවරුන්ට මේ ලෝකාධිපති දෙවියන් කියලා ඒකෙන් ආත්මයක් තියෙනවා කියලා හිතාගෙන ඉන්න හැම මොහොතකදීම අපි මායя ළඟ ඉන්නේ. හැම අවස්ථාවකම ඉන්නේ. පින්වත් බ්‍රහ්මය මම ඒක දන්නවා. බුදුජන් වහන්සේ දේශනා කරනවා බ්‍රහ්මයේ මම ඒක දන්නවා. යම් කිසි කෙනෙක් ඔය මගේ ආත්මය කියාගෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන මම කියාගෙන දෙවියන් වහන්සේ මාගේ පියාණන් වහන්සේ කියාගෙන දෙවියන් වහන්සේ මාව මවන ලද්දේ කියාගෙන දෙවියන් වහන්සේ තමයි මට සියල්ල ලබා දෙන්නේ කියාගෙන ඉන්න අය සියලු දෙනාම ඉන්නේ ඔබ ළඟ. ඒක මම දන්නවා කියනවා. ඒ වුණාට කියන පින්වත් බ්‍රහ්මය මම ඒක දන්නවා යම් විදියකින් පඨවි ධාතුවේ මම බැසගෙන සිටියොත් මම ඉන්නේ ඔබ ළඟ තමයි. කියන මම පඨවි ධාතුවේ බැසගෙන හිටියොත් මම ඉන්නේ ඔබ ළඟ තමයි කියනවා. ඔබේ අරමුණක් වෙලා තමයි කියන මම ඉන්නේ. ඒ වගේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු වල බැසගෙන හිටියොත් සත්‍යයන් ඒ කියන්නේ මම මගේ ආත්මය කියලා හිතාගෙන හිටියොත් ලෝකාධිපති දෙවි කෙනෙක් ඉන්නවා බ්‍රහ්මයා තුල බැසගෙන ඉන්නවා බ්‍රහ්මයා තමයි මාව බේරගන්න ඉන්නේ දෙවියන් වහන්සේ කියලා. ඒ විදිහට මම ඉන්නවනම් අරමුණක්ම තමයි. ඔබට මා ගැන කැමති දෙයක් කරන්න පුළුවන්. එහෙමනම් පුළුවන් ඔබට මා ගැන කැමති දෙයක් කරන්න. නමුත් පින්වත් බ්‍රහ්මයා මන් දන්නවා ඔබේ උපතක්. ඕන්න ඊට පස්සේ කියන බ්‍රහ්මයා මම ඔබ මේ බ්‍රහ්ම ලෝකෙ ඉපදිච්ච හැටිත් මන් දන්නවා. දැන් එයා ඉපදිච්ච හැටි මතක නෑ එයාට. ඒ බොහෝ කාලයක් එයා ගියා හිටියනේ ඒක. ඒ නිසා එයා හිතන්නේ ඉපදීමක් නෑ මෙතන. නිත්‍ය තැනයි. ඉපදිච්ච හැටි මතක නෑ එයාට. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මන් දන්නවා ඔබ ඉපදිච්ච හැටි. මන් දන්නවා ඔබේ ආනුභාවය. ඔබේ තෙදවත්කම ඔබේ 이르දිය මන් දන්න කොච්චරද තියෙන්නේ කියලා. ලිමිටඩ් එක. දැන් බුදුරජාණන් වහන්සේට තියෙන්නේ අන්ලිමිටඩ්. ප්‍රමාණ කරන්න බෑ. 이르දි බලය, අවබෝධය, ප්‍රඥාව ඔක්කොම අන්ලිමිටඩ්. දැන් මේ බ්‍රහ්මයාට කියන මම දන්නවා උඹට කොච්චර අනුභවයක් තියෙනවද කියලා. බ්‍රහ්මයා මේ විදිහට මහා ඉර්ධිමත් කියලා මම දන්නවා. මහා අනුභව සම්පන්නයි කියලා මම දන්නවා. මහා ඔබ බ්‍රහ්මයේ මහේසාක්‍යය කියලා මම දන්නවා. නිදුක් මුණුදිනි ඔබ කොහොමද දන්නේ මගේ උපත? අන්න ඊට පස්සේ බ්‍රහ්මයා ටික කන්ට්‍රෝල් වෙලා අහනවා. දැන් උපතක් දන්නවා කියලා කිව්වට පස්සේ අහන කොහොමද ඔයා දන්නේ මගේ උපත? නිදුක් මුණුදිනි කොහොමද මගේ උපත දැන් දන්නේ? ඔබ කොහොමද දන්නේ මගේ ආනුභාවය ගැන? බ්‍රහ්මයා මේ විදිහට 이르දිමත් කියලා ආව කොහොමද දැනගත්තේ? බ්‍රහ්මයා මේ විදිහේ මහානුභාව සම්පන්නයි මහේසාක්‍යය කියලා කොහොමද දැනගත්තේ? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට කොහොමද දස දිසාම එළිය කරමින් සඳහිරු දෙදෙනා සඳ මේ ඉරගෙන් සඳකින් එළිය බබලන මේ දස දිශාවක්ම එළිය කරගෙන මේ සඳහිරු දෙදෙනා හැසිරෙමින් ගමන් කරන යම් තාක් ලෝක තියෙනවද
ඒ ලෝකයට කියනවා සහස්‍රී ලෝක ධාතුව. අපි ඉගෙන ගත්තනේ ඔන්න මෙතනත් කියන එක. මේ ඉරයි හඳයි දෙන්නගෙන් බබලන යම් තාක් ලෝක තියෙනවද? ඒ ලෝක සියල්ලටම කියන නම මොකද්ද? සහස්‍රී ලෝක ධාතුවද. මේ සක්වලද ඔබගේ වසඟයේ තිබෙන්නේ. ආන්නේ ඔක්කොම තියෙන ඔබගේ වසඟයේ තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දැන් මේ මහා බ්‍රහ්මයට කියනවා. ඒ දසදහසක් ලෝක ධාතුවේ ඒ දහසක් ලෝක ධාතුවේ සිටින උසස් පහත් සත්‍යයන් ගැන ඔබ දන්නවා. ඒ දහසක් ලෝක ධාතුව ගැන ඔබ දන්නවා. රාගී විරාගී සත්‍යයන් ගැනත් ඔබ දන්නවා. කොහොමද සත්‍යයන්ගේ රාගය ගැන ඔබට තේරෙනවා. මේ සත්‍යයන් ගැන වෙන සත්‍යයන් ගැන සුද්ධ වෙන උපත වශයෙන් දන්නවා. පින්වත් ධර්මය ඔන්න ඔය විදිහට මම ඔබගේ උපතක් දන්නවා. ඔබේ ආනුභාවයක් දන්නවා. බ්‍රහ්මයා මේ විදිහේ මහා ඉර්ධිමත් බක බ්‍රහ්මයා මහානුභාව සම්පන්නයි කියලා මම මේ බ්‍රහ්මයා ගැන මම මේ විදිහට දැනගෙන එයා දන්න ටික ගැන බුදුජන් වහන්සේ දන්න බව ඔබ දන්නේ මේ සාසී ලෝක ධාතුව ගැන විතරයි. ඔබ දන්නවා මේ ලෝක ධාතු වල සත්තු උපදින හැටි නැති වෙන හැටි ඒ වයිට රාගය නිසා මේ සත්තු උපදින හැටි ඔබ ඒක දන්නවා. ඒ මම දන්න ඔබ මේ කියලා දන්නේ කියලා. පින්වත් ධර්මය තව බ්‍රහ්ම ලෝක තුනක් තියෙනවා. බුදුජන් වහන්සේ කියන පින්වත් ධර්මය ඔබ දන්නේ නැති වුණාට තවත් බ්‍රහ්ම ලෝක තුනක් තියෙනවා. ඒව ගැන ඔබ දන්නේ නැහැ. ඒ බ්‍රහ්ම ලෝක ගැන ඔබ දන්නේ නැහැ. ඔබට පේන්නේ නැහැ. එයාට පේන්නේ නැහැ කියන බ්‍රහ්ම ලෝක. නමුත් ඒ ලෝක ගැන මම දන්නවා. අන්න බුදුරජාණන් වහන්සේ කියන ඔබ දන්නේ නැති ලෝක ගැන මම දන්නවා. මට පේනවා පින්වත් ධර්මය ආවස්සර කියලා බ්‍රහ්ම ලෝකයක් තියෙනවා. අන්න ඒ ලෝකෙන් චුත වෙලා තමයි ඔබ මෙහි ඉපදුනේ. ආන්න මහා බ්‍රහ්මයා ඇවිල්ලා තියෙන කොහෙන්ද එතකොට? ආවස්සර කියන බ්‍රහ්ම ලෝකයේ ඉඳලා හේතු ඉතවල තමයි ඇවිල්ලා ඔය පරිත්‍යාග කියන බ්‍රහ්ම ලෝකෙ ඉපදිලා තියෙන්නේ. දැන් බොහෝ කාලයක් ගෙවිලා නිසා ඔබට ඒ ගැන මතක නැහැ. ඔබ තීමුලා වෙලා ඉන්නේ. ඒ නිසා ඔබ ඒක දන්නේ නැහැ, දන්නෙත් නැහැ. ඔබට ඒක පේන්නෙත් නැහැ. ඒත් මම ඒක දන්නවා. මට ඒක සිහි කරන්න පුළුවන්. පින්වත් බ්‍රහ්මනේ ඔය විදිහට අවබෝධයෙන්ම ඔබට කිසිසේත් සමාන නැහැ. ඒ විදිහට බ්‍රහ්මය මම ඔබට කිසිසේත් සමාන කරන්න බැරි කෙනෙක්. ඔබට වඩා මම අවබෝධයෙන් ඉහළයි. ඔබ දන්නේ මේ බ්‍රහ්ම ලෝකෙට පහළ තියෙන ඒවා ටික. ඔබ දන්නේ නැහැ. ඔබට වඩා ඉහළ තියෙන බ්‍රහ්ම ලෝක තියෙනවා. මේ ආවස්සර තියෙන බ්‍රහ්ම ලෝක තියෙනවා. තවත් බ්‍රහ්ම ලෝක තුනක් තියෙනවා. ඔබ ඒව ගැන දන්නේ නැහැ. ඔබ හිතන්නේ මෙහෙට ආවේ. ඔබ දැන් ඇවිල්ලා ගොඩක් කල් ඒ නිසා ඔබට මතක නැහැ. ඒ නිසා බ්‍රහ්මය ඔබට සමාන කරන්න බෑ මගේ අවබෝධය. එහෙම එකේ ඔබට පහත් වීම ගැන කොමන කතාවද? ඔබට සමාන කරන්න බැරි නම් ඔබට පහත් වීම ගැන කොමන කතාවද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්වත් බ්‍රහ්මය මම පඨවි ධාතුව යථාර්ථයෙන්ම අවබෝධ කරගත්තා. පඨවි ධාතුවෙන් නිදහස් වුණා. පඨවි ධාතුව මම චිත වෙනව කියලා එකකුත් නැහැ. පඨවි ධාතුවේ ඉන්නව කියලා එකකුත් නැහැ. පඨවි ධාතුව මගේ කියලා එකකුත් නැහැ. දැන් මේ විදිහට මේ අනිත් ඒවා ගැනත් කියනවා. මේ ආපෝ තේජෝ වායු කියන මේ බ්‍රහ්මයන් ගැන, ආවස්ත්‍ර දෙවියන් ගැන, සුභකින්න දෙවියන් ගැන, වේහප්පර දෙවියන් ගැන, අභිභූ දෙවියන් ගැන පින්වත් බ්‍රහ්මය මම මේ සියල්ල යථාර්ථය වශයෙන් අවබෝධ කරා. ඒ සියල්ලම සීල ආකාරයෙන්ම සකස් වෙන විදිය. යම්තා තැන් තිබෙනවද? ඒවට අහු නොවන අමා නිවනත් මම අවබෝධ කරා. නිවනේ කිසි තැනකට අහු වෙන්නේ නැති එකක් කියලා මම අවබෝධ කරා. මම කියලා ගන්නෙ නැහැ. සියල්ලට මම ඉන්නවා කියලා ගන්නෙත් නැහැ. සියල්ලෙන්ම මම චුත වෙනවා කියලා ගන්නෙත් නැහැ. සියල්ලෙන්ම මගේ කියලා දෙයක් මම ගන්නෙත් නැහැ. ඒ කිසි දෙයක් මම අගය කරන්නෙත් නැහැ. පින්වත් බ්‍රාහ්මණය, ඔය නිසා අවබෝධයෙන් මම ඔබට කිසිසේත් සමාන නැහැ. ඔබේ දැනුමට වඩා මගේ අවබෝධය ඉහළ එකක්. එහෙම එකේ ඔබට ඔබේ දැනුමට වඩා පහළ වීම ගැන කොමන කතාවද කියලා බුදුජානක වහන්සේ දැන් තමන්ගේ විඥා වන්න බලන්නේ මේ තමන්ගේ ගුණ සම්පන්නකමෙන් තමයි මේ හැම කෙනාම দমনය වෙන්නේ. එතකොට අහනවා නිදුක් මුණුදුනි එහෙමද සියල්ල තුළින් සීළු ආකාරයෙන් සකස් වෙන දැන් වේදයට හසු නොවන දෙයක් ගැන ඔබ කීවා. දැන් කියන මහා ප්‍රශ්නය දැන් එහෙනම් ඔබ කිව්වනේ මේ කිසි දෙයකට අයිති නැති කිසි දෙයකින් සකස් වෙන්නේ නැති තැනක් තියෙනවා කියලා. ඔබ ඔය කිව් කතාව නම් බොරුවක් වෙන්න එපා කියලා නිකන් සමච්චලයට කියනවා. අපි කියනවා ඇත්තමද කියන්නේ. එහෙනම් ඉතින් ඔක බොරුවක් වෙන්න එපා කියලා දැන් එයා බොරු කරන්න හදනවා වගේ නිකන් එහෙම තමයි ඔබ ඔය කිව් කතාව නම් බොරුවක් නම් වෙන්න එපා. ඔක හිස් කතාවක් නම් වෙන්න එපා කියන මේ බ්‍රහ්මය කියනවා. කියන පින්වත් බ්‍රහ්මය රහතන් වහන්සේගේ විඥානය. ඔන්න බුදුරජාන් වහන්සේ කියනවා ඊට පස්සේ පින්වත් බ්‍රහ්මය රහතන් වහන්සේගේ විඥානය. ඒක මේ කොහෙටවත් ඇලෙන්නේ නැති එකක් කියනවා. අන්තයකට ඇලිලා නැහැ කියන කොහෙටවත්.
සියල්ලටමත් වඩා ප්‍රභාස්වරයි කියනවා. අන්න ඒක පඨවි ධාතුවෙන් හැදෙන පඨවි ධාතුවට අයිති දෙයක්. ඒකට පඨවි ධාතුවෙන් හැදෙන පඨවි ධාතුවකට හැදෙන දෙයකට අහු වෙලා නැහැ කියනවා. ආපෝ ධාතුවට තේජෝ වායෝ කියන මේ ධාතු වලින් හැදෙන ඒ ධාතුවට හෝ ධාතු වලින් හැදෙන කිසි දෙයකට මේ රහතන් වහන්සේගේ විඥානය බැසගන්නේ නැහැ කියනවා. ඒ හේතුව අපි ඉගෙන ගත්තනේ අවිද්‍යාව දුරු වීම නිසා. අවිද්‍යාව දුරු වීම නිසා විඥානය කිසි තැනක බැසගන්නේ නැහැ. විඥානය පැලවෙන්නේ නැති ස්වභාවයටපත් වෙලා ගිහිල්ලා. මුලදී ඉගෙන ගත්තනේ. ඉතින් මේ විදිහට කියන කිසි දෙයකට අභිභූ දෙවියන්ගේ අභිභූ ස්වභාවයට අහු වෙලත් නැහැ. කිසිම තැනකට අහු වෙලා නැහැ කියන එක. කිසිම දෙවි ලෝකෙක උපදින ස්වභාවයකට විඥානය නැහැ කියන. සීල ස්වභාවයට අහු වෙලා නැහැ. එහෙනම් නිදුක් මුණුදුනි මම දැන් මෙතනින් අතුරුදහන් වෙනවා. ඔන්න දැන් යාගේ වැඩ පෙන්වන්න හදලා දැන් ඉතින් මේ තර්ක කළ බැලුවා හරියන්නේ නැහැ. දැන් බැලුවා මෙයාගේ ඉල්දියෙන් ප්‍රයෝජනය ගන්න මේ බ්‍රහ්මයා. බ්‍රහ්මයා කියනවා හොඳයි. දැන් හරි. දැන් වෙන්න මම මෙතනින් අතුරුදහන් වෙනවා. දැන් ඔබ කිව්වනේ මේ විදියට දැන් දක්ෂයි කියලා. එහෙනම් පින්වත් බ්‍රහ්මයා පුළුවන් නම් දැන් මෙතනින් අතුරුදහන් වෙන්න කියලා. ඔන්න බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මයාට කියනවා දැන් එහෙනම් අතුරුදහන් වෙලා බලන්න කියලා කියනවා. පින්වත් මහණෙනි එතකොට බ්‍රහ්මයා මම දැන් සමන ගෞතමයන් ළඟින් අතුරුදහන් වෙන්න ඕනේ කියලා හිතුවා. හිතලා දැන් මෙන්න මම හැංගෙන්න ඕනේ කියලා හිතනවා. වෙනද එහෙම හිතනකොට මෙයා යනවා. ඉතින් කාටවත් හොයාගන්න බෑ. දැන් මෙයා මේ හිතනවා ඒත් එතනමයි. හෙල්ලෙන්න බෑ මෙයාට. බුදුරජාණන් වහන්සේ අදිස්ථානය කරා බ්‍රහ්මයාට මෙතනින් හෙල්ලෙන්න විදිය නැති වෙන්න ඕනේ කියලා. අදිස්ථානය කරා දැන් බ්‍රහ්මයා ගල තිබ්බු වගේ එමු ඉන්නවා. හෙල්ලෙන්න විදියක් නෑ යාට. පින්වත් මහණිය එකට බ්‍රහ්මයාට මම මෙහෙම කිව්වා. එහෙනම් පින්වත් බ්‍රහ්මයා මං දැන් ඔබ ළඟින් අතුරුදහන් වෙනවා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන දැන් ඔයා හරියන්නේ නැහැනේ. එහෙනම් දැන් මං අතුරුදහන් වෙන්නම්. ඔයා බලන් ඉන්න කියලා. ඒ හොඳයි නිදුක් මුණුදිනි පුළුවන් නම් දැන් මා ළඟින් අතුරුදහන් වෙන්න. දැන් බ්‍රහ්මයා කියන එහෙනම් ඒ බ්‍රහ්මයා කිව්වේ යාගේ වසඟේ ඔක්කොම ඉන්නේ. ඒ ඔක්කොම සත්ත්ව යාට අයිති. යා තමයි මවන්නේ. යා තමයි මේ පඨවි ධාතුවට අධිපති. ආපෝ තේජෝ වායෝ වලට අධිපති යා තමයි. දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ මම ඒවයි නිදහසනේ ඉන්නේ කියලා. මම ඒවට අයිති නැහැ කියලා. දැන් ඒතර මෙයා කිව්වා එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියනවා මම දැන් අතුරුදහන් වෙනවා. ඔබ බලන් ඉන්න කියලා කිව්වා. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කළා. මොකද කරේ පින්වත් මහණනි මම ඉර්ධි බලයෙන් මෙබඳු ඉර්ධියක් කළා. මේ බ්‍රහ්මයාත් මේ බ්‍රහ්ම පිරිසත් බ්‍රහ්ම පාරිසජ්‍ය දෙවියොත් මෙපමණ පිරිසකට දැන් මාව නොපෙනේවා. මගේ හඬ පමණක් ඇසේවා. මම කතා කරන දේ විතරක් මේගොල්ලන්ට ඇහෙන්න ඕනේ. මේ කිසි කෙනෙකුට මාව නොපෙනෙන්න ඕනේ කියලා ඉර්ධියක් අදිස්ථාන කරා. ඒ ඉර්ධියක් අදිස්ථාන කරනකොට කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේ පේන්නේ කාටවත් පේන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ හඬ පතුරවනවා. හඬ කතා කරනවා. හඬ පතුරවනවා. මම මේ භවය යථාර්ථ වශයෙන්ම බීජනගත නැග්ගව දැක්කා. ඊට පස්සේ එතනදිත් කියන්නේ මේ භවය ගැන තමයි. ඉපදීම දුකක්. ඒ ගැන කියනවා. භවය තුලම විභවය සොයන අයවත් දැක්කා. ආන්න එතනදී අපට හම් වෙනවා මේ භවය තුලම විභවය සොයන අය. මම දැක්ක මේ ලෝකේ. ඒ නිසා මම භවය අගය කරන්නේ කිසිම ආකාරයකින් භවයේ කෙරෙහි තෘෂ්ණාවක් බැඳුනේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ මහා සිංහනාදයක් පවත්වන බ්‍රහ්ම ලෝකයේ ඉඳලා. පින්වත් මහණනි එතකොට මහා බ්‍රහ්මයා ඒ බ්‍රහ්ම පිරිසත් දෙවියනුත් විස්මයටපත් වුණා. එතකොට තමයි දිවුරු දමණයටපත් වුනේ. අතිශයින්ම පුදුමයටපත් වුණා. පින්වත්නි ඒකාන්තයෙන්ම ආශ්චර්යයි. පින්වත්නි ඒකාන්තයෙන්ම අద్భుතයි. මේ සමන ගෞතමයන්ගේ 이르දිය නම් මහානුභාවයක් පුදුමයි. කවදාකවත් මීට පෙර නම් මම මේ වගේ 이르දිමතාණන් වහන්සේලා දැක්කේ නැහැ. මේ තරම් මහානුභාව සම්පන්න ශ්‍රමණයන් මම කවදාකවත් දැකලා නැහැ. අහලවත් නැහැ මේ වගේ අය ගැන. දැකලත් නැහැ. ශාක්‍ය වංශයෙන් පැවිදි වූ ශාක්‍ය පුත්‍ර වූ මේ ශ්‍රමණ ගෞතමයන් පමණයි මම මේ විදිහට දැක්කේ. ඇත්තෙන්ම පින්වත්නි භවයෙන් සතුටු වන භවයේ ඇලී වසන භව ප්‍රවැත්මෙන්ම පිනායන සත්‍යයෙන් අතර මුල් සහිතව භවය උදුරා දැම්මා කිව්ව ශ්‍රමණයා ගෞතමයන් වහන්සේ විතරයි කියලා ඔන්න මහා බ්‍රහ්මයා බුදුරජාණන් වහන්සේට මේ විදිහට කිව්වා. පින්වත් මහණනි එතකොට පාපී මාරේ ආයෙ එල්ල තියෙනවා එතෙන්ට. එල්ල තියෙනවා ඒ බ්‍රහ්මයාට කියනවා පාරිසජ්‍ය දෙවියෙකුට ආවේශ වෙලා තියෙනවා එහෙම. ආවේශ වෙලා කියනවා කොහොමද නිදුක් මොනදනි යම් විදියකින් ඔබ දන්නවනම් ඔබ දන්න බව තියාගෙන ඉන්න අනුන්ට කියන්න එපා. දැන් වාරේ වැඩුව දැන් මේ බ්‍රහ්මෝ ටික තෙරුවන් සරණ යන පාර තව ටිකක් වෙලා ගියොත්
මාරේ වැහිලා කියනවා ඔබ දන්නේ හරි. ඔබ දැන් ඉස්සෙල්ලා කිව්වනේ දන්නේ නැහැ කියලා බය කරලා යවන්න බැරි. දැන් බැලුවා හරියන්නේ නැහැ. දැන් බක්මිය ටිකක් দমনය වුණා. ඊට පස්සේ ඇවිල්ලා කියනවා මාරේ ඇවිල්ලා කියනවා අවශ්‍යලා කියනවා නිදුක් මුණුදුනි යම් විදියකින් ඔබ දන්නවනම් ඒක ඔබ අවබෝධ කරලා නම් තියෙන්නේ ඔබේ පාඩුවේ ඉන්න. ඒක දැනගෙන ඔබේ පාඩුවේ ඉන්න. අනිත් හැට කියන්නේ යන්න එපා. අනිත් ළඟට කියන්නේ යන්න එපා. ප්‍රවිද්දන් ළඟට යන්නත් එපා. ශ්‍රාවකයන් ළඟට දහම් දෙසන්න යන්නත් එපා. ඒ ප්‍රවිද්දන්ට දහම් දෙසන්නත් එපා. ශ්‍රාවකයන් ගැන ඔච්චර ආශි කරන්නේ මොකද කියලා අහනවා. මොකද අහන ඔච්චර ශ්‍රාවකයන්ට ආශි කරන්නේ. දැන් බලන්න මේ මායයට කොහොමවත් තේරුම් ගන්න බැහැනේ. කලින් හිටිය සමන බමුණුත් ඔය විදිහට මේ රහත් කීකී හිටිය කට්ටියක් හිටියා. රහත් කියලා. ඒගොල්ලොත් ඔය වගේ කට්ටිය පිරිස් හදාගෙන හිටියේ. දැන් ඔබත් ඒ වගේ මේ මෙහෙත් ඇවිල්ලා මේ පිරිසක් හදාගන්න දාන හදන්නේ. මෙහෙත් ඇවිල්ලා පිරිසක් හදන්න දානවා. ප්‍රවිත්තන්ට දහම් දෙසු අන්තිමේ ඒගොල්ලෝ මොකද කරේ? ඒගොල්ලන් මේ විදිහට බොරුවට රහත් කීකී ඉඳලා ඒගොල්ලන් ඔක්කොම නිරේ ගියා කියලා ආයිමත් මේ මාර්ගය බුදුරජාණන් වහන්සේත් එක්ක තර්ක කරනවා. මේ භික්ෂුව නුඹට කලිනුත් ශ්‍රමණ බවනවරු මේ ලෝකේ හිටියා. ඒගොල්ලනුත් මේ සම්මා සම්බුද්ධිය කියලා තමයි කිව්වේ හඳුන්වලා දුන්නා. නමුත් ඒ උදවිය ශ්‍රාවකයන් ළඟට ගියේ නැහැ. ප්‍රවිද්දන් ළඟට ගියේ නැහැ. ශ්‍රාවකයන්ට ප්‍රවිද්දන්ට දහම් දෙසුවේ නැහැ. ශ්‍රාවකයන් ගැන ප්‍රවිද්දන් ගැන ඇලුම් කළේ නැහැ. ඉතින් ඕන් ශ්‍රාවකයන් ළඟට ප්‍රවිද්දන් ළඟට ගියේ නැති නිසා ශ්‍රාවකයන්ට ප්‍රවිද්දන්ට දහම් නොදෙසූ නිසා ප්‍රවිද්දන්ට ඇල්ම කරේ නැති නිසා ඒගොල්ලන් මොකද කරේ? ඒගොල්ලන් සුගතිය ගියා කියනවා. ප්‍රවිද්දන්ට දහම් නොදෙසූ නිසා ශ්‍රාවකයන් කෙරේ ප්‍රවිද්දන් කෙරේ ඇල්ම නොකළ නිසා පණ ටික ගියාට පස්සේ සුගතිය උපන්නා. ඒ සුගතිය තමයි යා වර්ණනා කරන්නේ. සුගතිය උපන්න කියලා කියනවා. ඒ වික්ෂු ඒ නිසා මම ඔබට මෙහෙම කියන්නේ නිදුක් මුණුදුනි ඔබේ පාඩියේ ඔබ ඉන්නේ. මේ ජීවිතයේදී ධ්‍යාන සැපයෙන් වාසය කරන්න. ධ්‍යානෙ වඩන්න කියනවා. ධ්‍යාන සැපයෙන් වාසය කරන්න. නිදුක් මුණුදුනි අනුන්ට බන නොකීම කුසලයක්. මාරේ කියනවා අනුන්ට බන නොකීම කුසලයක් කියනවා. අනුන්ට අවවාද කරන්න එපා කියලා. දැන් අපට මම හිතනවා මේ මාරය තමයි ඇටැක් කරන්නේ කියලා. ඒ මොකද අපට කියනවනේ මේ ධර්මයේ විකෘති කරනවා කියලා. මට හරි අත්දැකීමක් තියෙනවා පිළිබඳව. දවසක් මම ඔය අපේ කුණ්ඩසාලයට පත් වෙන නුවර ඔය අසුබේ ඉන්නකොට මේ ටෙලිෆෝන් කෝල් එකක් ආවා. ටෙලිෆෝන් කෝල් එක කැවිලා එකපාරට කතා කරා කොඹලගේ මහ එකා කියලා ඇහුවා. මම කවුද කියලා. කිව්වා හිරිබත් ගොඩයා. මං ඇයි කියලා. ඌ ධර්මයේ විකෘති කරනවා කිව්වා. මං හිතුවා මාත්‍යා ඒ මොකද ඒ ස්වාමීන් වහන්සේ කියනවා දීපදීම සැපයි කියලා. මං හිතුවා බුදුජානක වහන්සේ කොහොමද ධර්ම දේශනා කරලා තියෙන්නේ? ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් ඉදීම හට ගන්නවා කියලා. ඒ ස්වාමීන් වහන්සේ කියනවා ස්පර්ශයෙන් නෙවෙයි ඉදීම හටගන්නේ කියලා. දෙවියන් වහන්සේගෙන් කියලා. කියනවාද? නෑ මං වෙන මොනවද ධර්ම විකෘති කරන්නේ? එහෙනම් ඉදීම සැපයි කියලා කියනවාද? නෑ මං වෙන මොනවද ධර්ම විකෘති කරන්නේ? මාත් ධර්මයේ දන්නවද කියලා කිව්වා. කට වහගත්ත ටෙලිෆෝන් කිව්වා. ওই ධර්මයේ විකෘති කරා කියලා අහනකොට තමන් දක්ෂ වෙන්න ඕනේ. එයාට දෙන්න ධර්ම කාරණාවක් හරියට. ওই ධර්මයේ විකෘති කරා කියලා ඕගොල්ලොත් එක්ක යම් කෙනෙක් කතා කරා මට කතා කරන්න කියලා ටෙලිෆෝන් නම්බර් එක දෙන්න. අහන්න කියලා. මොනවද විකෘති කරන ධර්මයේ? ඒගොල්ලන් ධර්මයේ දන්නේ නැහැ. විකෘතිය දන්නේ නැහැ. හේතුව මොකද? ඔක්කොටම මාරේ වැහෙනවා. ඔය ඔක්කොටම මාරේ වැහිලා අපට ඇටැක් කරන්න හිම ඉඳගෙන. හැබැයි අපට ඇටැක් කරන්න ටික අමාරුයි දැන්. කරපු කාලෙක තිබුණා. දැන් අමාරුයි. දැන් මේ මට ගාක් අද්දකින් කිලෝ විදිහට ගාක් මට කතා කරනවා. ටෙලිෆෝන් කෝල් කතා කරලා මොකද මමත් ටිකක් ලංකාවේ මම ටිකක් ධර්ම විදිහට ධර්ම දේශනා කරනවා. මේ මම ටිකක් තදබල විදිහට කියනවා මේ වැනෙන්නේ නැතුව ධර්මය. මේ කියන නිසා අහන මට ගහන්නේ නැහැ. ලොකු ස්වාමීන් වහන්සේට තමයි මගෙන් තිර වටන් හදනවා. ඉතින් මම එතකොට අහනවා අර විදිහට මේ කොහොමද ඔයගොල්ලන් මේ ඇයි මේ ඒ ස්වාමීන් වහන්සේ කියනවාද මේ ස්පර්ශය ප්‍රත්‍යයෙන් නෙවෙයි විඳීමට ගන්න කියලා. අන්න එහෙනම් ධර්මයේ විකෘති කරා. නේ? එහෙනම් විකෘති කරා. ඉදීම සපයි කියලා කියනනම් අර ධර්මයේ විකෘති කරා. දෙවියන් වහන්සේ සියල්ල මවන්නදී කියලා අන්න ධර්මයේ විකෘති කරා. දැන් මේගොල්ලන් ධර්මයේ දන්නේ නැතුව විදිහට කියනවා. දැන් ඉතින් මට මේක කියවනකොට මට මතක් වුණා මේකේ තියෙනවනේ මේ ධර්මයේ දේශන එක අකුසල් කියලා. ධර්මයේ දේශනා කරන එක දේශනා කරන්න එපා කියන අනුන්ට බණ කියන්න එපා කියන ඒක ධර්මයේ නොකීම තමයි කියන කුසලය. ධර්මයේ කියන එක අකුසලයක් කියනවා. අනුන්ට අවවාද කරන්න යන්න එපා කියනවා. දැන් මේ කියන බ්‍රහ්ම ලෝකෙ ඉඳගෙන කියන්නේ මේ. පින්වත් මහණේ එහෙම කියපු මාර්යා මට මෙහෙම කිව්වා. ඒ මාර්යා නෑ මෙහෙම කියලා. පින්වත් මහණේ එහෙම කියපු මාර්යාට මම මේ විදිහටයි උත්තර දුන්නේ.
ඒ මාරය නුඹ ගැන දන්නවා. මන් නුඹව අඳුරනවා. අඳුරන්නේ නැහැ කියලා ඔබ හිතන්න එපා. ඔබ තමයි පාපී මාරයා. මම ඔබට කොහොම කියන්නේ ලෝක සත්‍යය ගැන අනුකම්පාව. මම මේ කියන්නේ ඔබට ලෝක සත්‍යය ගැන අනුකම්පාවෙන් නෙවෙයි නම් පාපී මාරය ඔබට මෙහෙම නේද හිතෙන්නේ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ යම් පිරිසකට දහම් දෙසුවොත් ඒ පිරිස මගේ වශයෙන් නිදහස් වෙනවා කියලා. අන්න දැන් තේරෙනව නේද හේතුව? දැන් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? අපි මේ විදිහට ධර්ම දේශනා කරගෙන යනකොට මේ ජීවිතයේදී නිවන් අවබෝධ කරගන්න පුළුවන්. මේ ජීවිතයේදී මාර්ගඵල ලබන්න පුළුවන්. මෙන්න මේකයි ක්‍රමය. මේකයි සතර සතිපට්ඨානය. මේ විදිහටයි මාර්ගය තියෙන්නේ. පළවෙනියෙන්ම තියෙන සම්මාදිට්ඨිය ඇති කරගන්න. එහෙම කියනකොටම අපිට මේ ඇටැක් එක මොකද එහෙනම්? අන්න දැන් හොයාගන්න පුළුවන්. ඇටැක් එක ඒකටයි ඇටැක් එක තියෙන්නේ. දැන් අපිත් මෙතන පෙරහැරක් කරගෙන බෝධි පූජාවක් කරගෙන ඔය මොනවා හරි ටිකක් සෙල්ලමක් දාගෙන නේද? කවුරුවෙත කූඩු ටිකක් හදාගෙන කටික තරංගයක් තියාගෙන කූඩු තරංගයක් පවත්වාගෙන එහෙම කරන්න ගියා නම් හරි සපෝට් එකක් අපට තියෙනවා. මෙන්න එහෙනම් ඇටැක් එකට හේතුව ඔන්න හොනාද හරියට තැන. මේක තමයි හේතුව. දැන් බුදුරජාණන් වහන්සේ මෙතන පැහැදිලිව කියනවනේ මේ විදිහටම. කොහොමද? මාර්යා මම ඔබ මට ඔහොම කියන්නේ ලෝක සත්‍යය ගැන අනුකම්පාවෙන් නෙවෙයි. මේ බණ කියන්න එපා. බණ කියන එක අකුසලයක් කියලා කියන්නේ ඔබ ලෝක සත්‍යයෙන් අනුකම්පාවෙන් නෙවෙයි ඔබ එහෙම කියන්නේ. මට ඔබ ඔහොම කියන්නේ ලෝක සත්‍යයෙන් ගැන අනුකම්පාවෙන් නෙවෙයි දෙවෙනි වතාවට කියනවා. ඔබ මේ ලෝක සත්‍යයෙන් කිසිම අනුකම්පාවක් නැහැ. ඒකයි කියන ඔබ බණ කියන්න එපා කියලා කියන්නේ. පාපී මාර්ය ඔබට මෙහෙම නේද හිතෙන්නේ? මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ යම් පිරිසකට මේ විදිහට ධර්මයේ දේශනා කරොත් ඒ පිරිස මගේ වශයෙන් නිදහස් වෙනවා. අන්න මාර්යයෙන් නිදහස් වෙනවා. දැන් මේ අය අපි මේ ධර්මයේ කියන විදිහට හොඳලා ඉතලා යෝනිසෝ මනස්කාරය යෙදිලා අදිස්සින් මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව සත්‍ය ඥානය ලබා ගත්තොත් මේ අය ආත්ම භව 7කට සීමා වෙනවා. එතකොට දන්නවා දැන් ඉතින් මේගොල්ලන්ව බේරන්න ප්‍රමාද කරන්න තමයි පුළුවන්. ප්‍රමාද කරනවා. එතකොට මොනවා හරි වැඩ දෙනවා කරන්න. හරි යන්න මේ යන්න කියලා ඉතින් හැබැයි චතුරාර්යපට්ඨානය නැති වෙන්නේ නැහැ කොහොමද යත්තේ. නමුත් ප්‍රමාදයට හේතු වෙනල දානවා. කඩකප්පල් කරනවා. බෑ බේරන්න බෑ. ඒ ඉතින් භාගතුන් වහන්සේ දේශනා කරන අනිවාර්යෙන් ආත්ම භව 7ක් කියන එක. අන්න ඒ නිසා එතකොට අපිට පේනවා මෙන්න මේ විදිහට මේ මායя ඔක්කොම ප්‍රශ්න දාන්නේ මේ ධර්මයේ ඇති වෙන අයට. දැන් ඔය කොහේ හරි ගිහිල්ලා ඔය පැය 7-8 භාවනා කරන ඒවට කිසි ප්‍රශ්නයක් නැහැ. සපෝට් කරයි ඔයගොල්ලන්ට. ඒවට සපෝට් කරයි. ඇයි ඒවයි සම්මා දිට්ඨිය නැහැ. ඒ නිසා ඒවට යන්න පාරවල් හදලා දී මොනවා හරි උදව් කරයි ඒවට ගිහිල්ලා. ඒව නමුත් මෙතනට ප්‍රශ්නේ. මෙතනට සම්මා දිට්ඨියට උපකාර වෙනවා මේ සියලු අහන දහම් කොටස්. ශ්‍රද්ධාවට පැමිණෙන්න උපකාර වෙනවා. සීලය දිනු කරගන්න උපකාර වෙනවා. ශ්‍රද්ධා, සීල, සුත, ධර්මයේ ධර්මඥානය ඇති වෙන්න උපකාර වෙනවා. මේවා අන්නේ නිසා තමයි ඔක්කොම ප්‍රශ්න. ඒ මාර්ය සම්මා සම්බුදු නොවූ සමන බ්‍රාහ්මණවරු නම් තමන් සම්මා සම්බුද්දයි කියලා ලෝකෙට හඳුන්වලා දෙන්නත් පුළුවන්. ඒ වුණාට සම්මා සම්බුද්ධ නොවෙච්ච කට්ටිය නම් ওই විදිහට සම්මා සම්බුද්දයි කියලා ලෝකෙට කියන්න පුළුවන්. සම්මා සම්බුදුව සිටින නිසාමයි මාර්ය මම සම්මා සම්බුදුයි කියලා කියන්නේ. මම සම්මා සම්බුද්ධයි කියලා කියන්නේ මම සම්මා සම්බුද්ධ වෙච්ච නිසා කියලා මාර්යට තර්ජනය කරනවා බ්‍රහ්ම ලෝකයේ. ඒ මාර්ය තථාගතයන් වහන්සේ ශ්‍රාවකයන්ට දහම් දෙසුවොත් සම්මා සම්බුදුමයි. බුදුරජාණන් වහන්සේ තථාගතයන් වහන්සේ ශ්‍රාවකයන්ට ධර්මයේ දේශනා කළ තථාගත සම්මා සම්බුදුමයි. මාර්ය තථාගතයන් වහන්සේ ශ්‍රාවකයන්ට දහම් නොදෙසුවත් සම්මා සම්බුදුමයි. ඒ මාර්ය තථාගතයන් වහන්සේ ශ්‍රාවකයන් ළඟට ගිය සම්මා සම්බුදුමයි. තථාගතයන් වහන්සේ ශ්‍රාවකයන් ළඟට නොගිය සම්මා සම්බුදුමයි. එයි මම එහෙම කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ඒ මාර්ය සිත කිලුට කරන පුනර්භවය ලබා දෙන පීඩා සහිත දුක් විපාක ඇති යමක් ඉපදීම ජරා මරණ ඇති කරන යමක් ඒ ආශ්‍රවයන් තියනවාද තථාගතයන් වහන්සේ සීල ආශ්‍රවයන් උදුරලා දාලා තියෙනවා. මේක තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරත් නැතත් තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධයි. තථාගතයන් වහන්සේ සීල ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙනින් ඔබ දැනගනින් මාර්යා.
මාර ඒක මේ වගේ දෙයක් කියනවා. කරටිය කැඩිච්ච තල් ගහක් වගේ කියනවා. ආයි තල වෙන්නේ නැහැ කියනවා තථාගතයන් වහන්සේ. සීළු දේවල් සීළු මේ ආශ්‍රයන් දුරු කළා කියනවා. ඒ ආශ්‍රයන් තථාගතයන් වහන්සේ ප්‍රහාණය කළා තියෙන්නේ කියලා කියනවා. මුලින්ම සිඳලා දාලා කියනවා තියෙන්නේ. ආයි කවදාවත් හට නොගන්න විදියටම ප්‍රහාණය කළා කියනවා තියෙන්නේ. ඔන්න ඔය විදිහට බුදුජන් වහන්සේ බ්‍රහ්ම ලෝකයට ගිහිල්ලා ඒ බ්‍රහ්මවරුන්ගේ තිබිච්ච අර මාන්නය සිඳලා දැම්මා. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ මිනිසුන්ට පමණක් නෙවෙයි දෙවියන්ට මාර්ගෝපදේශකයන්න් වහන්සේ වුණා. බලන්න අපි බුදුරජාණන් වහන්සේගේ තියෙන අවබෝධය. දැන් සත්තාදීව මනුස්සානම් කියලා කියනකොට අපිට කොයිතරම් ගැඹීර වචනයක්ද ඒකනේ. දැන් මේ ලෝකයේ මේ බ්‍රහ්මවරු පවා හිතාම ඒගොල්ලන් හිතන් ඉන්නේ මුළු ලෝකෙම ඒගොල්ලන් මේක කියන්නේ. එහෙම අයට පවා තර්ජනයක් අභියෝගයක් බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වීම. ඉතින් බුදු කෙනෙක් ලෝකෙට පහළ වීම බුදු කෙනෙකුට එහෙම තර්ජනය කරනවා නම් මේ අපිට කොහොම තර්ජන වෙයිද? අපි ගැන කොමන කතාවද? කණෙන් යදන් ඉල්ලයි අපි. අපිට මොන දේවගේ තින්නේ? ඒ නිසා ඉතින් අපි කොහොම හරි ඉතින් මේ හැමතිස්සෙම අපිට එන බාධකවලදී සිහි නුවණින් ඉන්න ඕනේ. මේ බාධාවලට අපි කේන්ති ගත්තොත් අපි අහුවෙන්නේ යාට. කේන්ති ගත්තොත් අපි අහුවෙන්නේ යාට. ඇහැට ඇරෙනොත් අපි අහුවෙන්නේ යාට. ඒ නිසා අපි සියුම්ම තමයි මේ ගමන යන්න තියෙන්නේ නුවණින් යුක්තව. ඒ නිසා බුදුජානක මහත්මයා දේශනා කොට වදාළේ ආතාපි සම්පජානෝ සතිමා. අන්න කෙලෙස් තවන වීර්යයත් කෙලෙස් තවන නුවණත් සමග තමයි සිහිය පවත්වන්න ඕනේ. අන්න එතකොට පුළුවන් අපිට යාළුවත් එක්ක ටිකක් හේප් එකේ ගමන යන්න. යාළුවත් එක්ක ආරවුල් හදාගන්න යන්න බෑ. ආරවුල් හදාගත්තොත් දෙකක් දෙයි පැරන්ට්ස් එකට හිටපන් කියලා. එහෙම එකක් තියෙන. ඒ නිසා ඉතින් අපි හැමදෙනාම අදිස්ථාන කරගනිමු අපිට මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලැබුණා. ඒ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය තුළදී අපිට මුණ ගැහුණා දුර්ලභව මේ ලෝකේ පවතින බුද්ධ ශාසනය. ඒ බුද්ධ ශාසනය මුණ ගැහිච්ච අපි අපගේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගුණ වශයෙන්ම හඳුනාගෙන අපේ හදවත් තුළ ඇති කරගනිමු. කාටවත් හොල්ලන්න බැරි විදිහේ ශ්‍රද්ධාවක් ඇති කරගෙන මේ ශ්‍රද්ධාව මුල් කරගෙන අපි අපේ මේ සංසාර ගමන ඇති කරන ඒ උතුම් නිවන සාක්ෂාත් කරගන්නවා කියලා අදිස්ථානය. ඉතින් අපි මේ අද දිනේදීත් ඇස් කරගත්තා වූ සියලු පින් අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරමු. ඒ පින්වත් ස්වාමීන් වහන්සේ අනුමෝදන් වෙලා සැපෙන් සැපයටපත් වෙත්වා සංසාර දුකින් අත් මිදෙත්වා කියලා මේ සියලු දෙනා සැපෙන් සැපයටපත් වෙත්වා සංසාර දුකින් අත් මිදෙත්වා කියලා ඒ වගේම මේ පින්තුන්ට මේ පින් එකසේ අනුමෝදන් වෙලා සියලු දෙනාම නිදුක් නිරෝගී වූ සුවපත් වූ දැහැම ජීවිත ගත කරන ගමන්ම මේ ගෞතම බුදු සසුන තුළදීම මේ ජීවිතයේදීම මාර්ගඵලලාභයෙන් බවට පත් වීමට මේ පිනත් උපකාරක ධර්මයක් වේවා කියලා සාදු ප්‍රතිස්ථානයක්